ඉතින් අද මැෂින් ලර්නින් බූට් කැම්ප් එකේ දෙවන දිනය ඊයේ දවසේදී අපි මැෂින් ලර්නින් කියන දේ ගැන බේසික්ස් අයිඩියා එකක් ගත්තා සහ මේ කෝස් එක මාස දෙකක් පුරාවට යන්නේ මොන ෆ්ලෝ එකේද කියලා පොඩි අවබෝධයක් ගත්තා. ඉතින් අද day 2 එකේදී අපි ලර්නින් ස්ටාර්ට් කරනවා. ඉතින් අද අපි කතා කරනවා සුපර්වයිස් අන්සුපර්වයිස් ලර්නින් ඊළඟට මේවයි තියෙන ඇල්ගොරිතම්ස් මොනවද? අද කතා කරන දේවල් ඔයගොල්ලන්ට මොනවා හරි නොතේරෙන තැනක් තිබ්බොත් ඒක පොඩ්ඩක් අවබෝධ කරගන්න. මොකද මේ ඉස්සරහට තියෙන මාතෘකාවක් මම මේ වෙලේ කියනවා. මාතෘකාස් මේ වෙලේ කියනවා. එතකොට ඔයගොල්ලෝ ඒක ඩවුට් එකක් තියාගන්න එපා. ඒක ඉස්සරහ සෙෂන් එකේදී කරනවා. හරිද? හරි. අපි මුලින්ම එනවා බලනවා මැෂින් ලර්නින් වල තියෙන ටයිප්ස් මොනවද? අපි ඒක ඉස්සෙල්ලා ක්ලියර් කරගන්න එපා. මේක ඇතුළේ තියෙන අපි හිතමු සබ්සෙට් කියලා. දැන් අපි AI ගත්තොත් AI එක ඇතුළේ තිබ්බා සබ්සෙට් විවිධ. ඉතින් මේකෙදි මැෂින් ලර්නින් ඇතුළේ විවිධ සබ්සෙට් තියෙනවා. අපි ගෙනීමේ පහසුවට නැත්තම් ඒවා ෆන්ක්ෂන් වෙන විදිහ අනුව එක එක විදි වලට මේ සබ්සෙට් කඩලා තියෙනවා. නැත්තම් ටයිප්ස් අපි බෙදලා තියෙනවා. sorry. අපි මුලින්ම මේ ටයිප්ස් අඳුර ගන්න කලින් අපි මෙන්න මේ words තුනක් තියෙනවා classification, regression, clustering කියලා. මේ words තුන අපි අඳුනගෙන ඉන්නේ. ඒ කියන්නේ machine learning වලින් නෙවෙයි normal අපි අර්ථයෙන් ඉගෙන ගමු මුලින්ම. දැන් regression කියලා තියෙනවා, classification කියලා තියෙනවා, clustering කියලා තියෙනවා. regression කියන්නේ මේක සරල දෙයක්. ඔයගොල්ලෝ grade 10 11 ඒ වගේ පොඩි කාලේ වුණත් මේ දේවල් කරලා තියෙනවා. මෙතන ඉන්න හැමෝම අපි හිතමු ඔයගොල්ලෝ අඳින ප්‍රස්ථාරයක් කියලා. ප්‍රස්ථාර වල ඇඳලා ඇති. ඒකෙදි අපි හිතමුකෝ මොකක් හරි මිල ගණනක් අනුව ඒකට තියෙන සතියේ කොහොමද ඒ කඩේ බාණ්ඩ විකිනිලා තියෙන්නේ. ඒ වගේ දේවල් ඔයා මේ XY අක්ෂ වලට දාලා ඇඳලා ඇති. අන්න ඒ වගේ දෙයක් තමයි මේ රීග්‍රෙෂන් කියන්නේ. එතකොට මම ඒක සල්ලව ඒක එක්සැම්පල් එකක් අපි දැන් බලමු මේකෙදි කොහොමද වෙන්නේ කියලා. හරිද? මේක ප්‍රෙඩික්ෂන් එක කියන වර්ඩ් එක දන්නව නේද දැන්? මම ඊයේ පෙන්නුවනේ මොඩල් එකක් යූස් කරලා ඒක data set අලුතෙන් දැන් ස්පෑම්ද නොට් ස්පෑම්ද කියලා ඩිටෙක්ට් කරනකොට මොඩල් එක යූස් කරලා අලුත් ඊමේල් එකක් ආවම මේක ස්පෑම්ද නොට් ස්පෑම්ද කියලා ඩිටෙක්ට් කරන ඩිටෙක්ෂන් එක මොඩල් එකෙන් අවුට්පුට් කරාම තමයි ප්‍රෙඩික්ට් කරනවා කියන්නේ. එතකොට අනුමාන කරනවා. එතකොට මේ රීග්‍රෙෂන් වලදී අපි ප්‍රෙඩික්ෂන් එක දෙන්නේ කන්ටිනියස් වැලියු වලින්. ඒ කියන්නේ නම්බර්ස්. ඒ කියන්නේ දැන් මෙතන රීග්‍රෙෂන් එකට උදාහරණයක් අපි හිතමුකෝ අපේ ඉඩමක් තියෙනවා. අපේ ඉඩම තියෙන භූමි වර්ගඵලය මත සහ මිල ගණන මත අපි මේක ඉදිරි කාලයේදී මොන වගේ වෙයිද කියලා අපි ඔය නෝමල් අපිත් හිතනවානේ. ඒ කියන්නේ දැන් මේ වර්ෂාපතනය මේ වෙලේ තියෙන එක අනුව ඉදිරි ආපස්සට මාස 6ක් වගේ තියෙන data අනුව අපි කියනවා තව මාසෙකින් මෙහෙම වහීවි. අන්න ඒ වගේ ඔය කාලගුණ අනෑවකි කියන්නේ. අන්න ඒ වගේ එතකොට ඒගොල්ලෝ නම්බර් එකක් කියනවා. ඒ කියන්නේ මෙන්න මේ වර්ෂාපතනයේ ඉදිරි දින 3ේදී මිලිමීටර් 40ක් විතර යයි. අන්න ඒ වගේ දෙයක් තමයි කියන්නේ නම්බර් එකක් ප්‍රෙඩික්ට් කරන දෙයක් තමයි මේ රීග්‍රෙෂන් කියන්නේ. මේක පැහැදිලිව මේවයි සූත්‍රයක කරනවා. දැනට මේ රීග්‍රෙෂන් කියන දේ ටයිප් එක කොහොමද මේක වෙන්නේ කොහොමද එහෙම ඔළුවේ අයිඩියා එකක් තියාගන්න. හරි. එතකොට ඒ වගේ දෙයක් තමයි රීග්‍රෙෂන්. ක්ලාසිෆිකේෂන් කියන්නේ මේකෙදි ක්ලාස් ලේබල්ස් තමයි ප්‍රෙඩික්ට් කරන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ බල්ලෝ පූසෝ තියෙන ඉමේජ් ඩේටා සෙට් එකක් දෙනවා. ඒ ඩේටා සෙට් එක බල්ලෙක්ද පූසෙක්ද කියලා අනුමාන කරන එක ක්ලාසිෆිකේෂන්. නැත්තම් අපි ඊයේ කර ස්පෑම්ද නොට් ස්පෑම්ද කියන එක. එතකොට ඒකෙදි කරේ අපි ඩේටා සෙට් එකක් දෙනවා ලේබල් කරපු ඩේටා සෙට් එකක්. ඒ කියන්නේ දැන් අරයා රෙෆර් කරේ ස්පෑම්ද නොට් ස්පෑම්ද. එතකොට ඒක ස්පෑම් නොට් ස්පෑම්
එයා තීරණය කරපු පරණ ඩේටාබේස් එකක් රිෆර් කරලා ඒක අඳුරගෙන අන්න ඊට පස්සේ යා මේව කරනවා ස්පෑම්ද නොට් ස්පෑම්ද කියලා. හරිද? ඉතින් මෙතෙන්දී ඔන්න ඔය වගේ දෙයක් තමයි ක්ලාසිෆිකේෂන්. දැන් මම ක්ලස්ටරින් වලට යන්න කලින් අහන්නම් මේ දෙක නොතේරුණ කෙනෙක් ඉන්නවා නම් හෑන්ඩ් රේස් කරන්න. මොකද මේ ක්ලස්ටරින් එකත් එක්ක පටලව ගන්නවා. ඒක නිසා මේ දෙක තේරිලා වුණොත් යන්න. නොතේරුණ කෙනෙක් ඉන්නවා නම් හෑන්ඩ් රේස් කරන්න. ඉක්මනට හෑන්ඩ් රේස් කරන්න බෑ. ඒක ලැජ්ජ වෙන්න කාරණයක් නෙවෙයි. මේ දෙක නොතේරුණ කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් හෑන්ඩ් රේස් කරන්න. හරි. මම හිතනවා මොඩල් තේරලා තියෙනවා. හරි. දැන් ක්ලස්ටරින් කියන්නේ මෙහෙම දෙයක්. ක්ලස්ටරින් කරනකොට අපි මේකෙදි කරන්නේ මේ පැටර්න්ස් ඔටෝමැටිකලි අඳුරගෙන ළඟ ළඟ තියෙන ඒවා ක්ලස්ටර්ස් කරනවා. දැන් මේ රූපෙනුත් පේනවා. දැන් මේ ත්‍රිකෝණ ටික වෙනම එයා ගෲප් කරලා තියෙනවා. කොටු ටික වෙනම ගෲප් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ෂේප්ස් අනුව එයා ගෲප් කරලා තියෙනවා. එතකොට ඒකට එක්සැම්පල් එකක් තමයි කස්ටමර් සෙග්මන්ටේෂන්. ඒ කියන්නේ දැන් සුපර් මාකට් වල මේ වැඩේ කරනවා. මැෂින් ලර්නින් භාවිතා වෙන තැනක්. සුපර් මාකට් වල ඔයා ගන්න බඩු ඒ කියන්නේ බඩු ලිස්ට් එකේදී ඔයා ගන්න පර්චේස් කරන බඩු ලිස්ට් එක අනුව ඒගොල්ලෝ කස්ටමර්ස්ලා සෙග්මන්ට් කරනවා. ඒ කියන්නේ කිරිපිටි සහ ඒ කියන්නේ ලදරු ආහාර වර්ග අරන් තියෙන කස්ටමර්ස්ලා කී දෙනෙක් ඉන්නවද? ඒගොල්ලෝ වෙනම ක්ලස්ටර් කරනවා. ඒතකොට ඒක අතින් කරන දෙයක් නෙවෙයි. ඩේටා සෙට් එක නිකම්ම දෙනවා. ඒ කියන්නේ ඩේටා සෙට් එක නිකම් ෆීඩ් කරනවා. ඒක පැටර්න් එක අඳුරගෙන එයා තමයි ගෲප් කරන්නේ. මොන විදියටද ගෲප් කරන්න ඕනේ මොනවත් අපි දෙන්නේ නැහැ. හැබැයි මේ ක්ලාසිෆිකේෂන් වලදී මොකද අපි කරන්නේ? මතක ඇති ස්පෑම්, නොට් ස්පෑම් කලින් ලේබල් කරපු ඩේටා සෙට් එකක් අපි දීලා තමයි මෙයා ට්‍රේන් කරලා ඊට පස්සේ මේක ක්ලාසිෆයි කරේ. එතකොට මෙතනින් අයිඩියා එකක් ගන්නත් පුළුවන්. රීග්‍රෙෂන් කියන්නේ නම්බර් එකක්, ක්ලාසිෆිකේෂන් කියන්නේ කැටගරිස් එකක්, ක්ලස්ටර් කියන්නේ ෆයින්ඩ් ගෲප්ස්. ඒ කියන්නේ යා ගෲප්ස් හොයනවා. හරි. දැන් මේක මම ඔයාලට පොඩි එක්සර්සයිස් එකක් මම හදාගත්තා. තව පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්න. හරි. ඒක මම අරක කියලා දීලම යන්නම්. දැන් අපි මැෂින් ලර්නින් වලට ඇවිල්ලා මම කියලා දෙන්නම්. එතකොට ඔයාලට තේරෙනවා. හරි. දැන් අපි හිතමු මැෂින් ලර්නින් වල ටයිප්ස් ටික මොනවද කියලා. දැන් අපි මෙතන හිතේ types of machine learning. මැෂින් ලර්නින් වල ටයිප්ස් තියෙනවා මෙන්න මේ විදිහට ප්‍රධාන. කියන්නේ තව මේවට ඇඩ් වෙලා තියෙනවා 2026 වගේ වර්ෂවල. මේක තමයි මූලිකම ඉගෙන ගන්න ඕන. මේවයින් සෙමි කියලා දෙක එකක් එකතු වෙලා එහෙම පොඩි වෙනස්කම් වෙලා එක එක තැන් වල විවිධ ඒවා තියෙනවා. ඒ වුණාට මේක තමයි ස්ටෑන්ඩඩ් එක. දැන් මේකේ තියෙනවා සබ්සෙට් සුපර්වයිස් ලර්නින්, නන් සුපර්වයිස් ලර්නින් සහ රේන්ෆෝස්මන්ට් ලර්නින් කියලා. මම මෙහෙම පැහැදිලි කරන්න. සුපර්වයිස් ලර්නින් කියන්නේ අපි අර කලින් කතා කර ස්පෑම් ඩිටෙක්ෂන් එක. ඒ කියන්නේ සුපර්වයිස් ලර්නින් වල අපි හැම වෙලේම ලේබල් කරපු දත්ත ටිකක් දෙනවා. ලේබල් කරපු දත්ත කියන්නේ දැන් ඔන්න Google ආයතනයට ඕන වෙනවා ස්පෑම්ද නොට් ස්පෑම්ද කියලා හොයන මැෂින් ලර්නින් මොඩල් එක හදන්න. ඒගොල්ලෝ මොකද කරේ? කලින් ඊමේල්ස් ටිකක් අරගෙන මිනිසුන් ලවා මේවා ලේබල් කරා මේක ස්පෑම් මේක නොට් ස්පෑම්. එහෙම ගත්ත ඩේටා සෙට් එක මොඩල් මේ ට්‍රේනින් ෆේස් එකට යවලා තමයි මේක මොඩල් එක ක්‍රියේට් කරන්නේ. එතකොට එතෙන්දි වාට තේරෙනවා මිනිසුන් ඒක කැටගරි කරනවා මේක ස්පෑම්ද නොට් ස්පෑම්ද කියලා. එතකොට ඒක ගයිඩන්ස් එකක් තියෙනවා. අන්න ඒක තමයි සුපර්වයිස් ලර්නින් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ලේබල් කරපු දත්ත ටිකක් මොඩල් එක ට්‍රේන් කරන්න අපි ගන්නවා. දැන් තව එකක් කිව්වොත් අපි cat and dogs images ටිකක් අරගෙන මිනිස්සු ලේබල් කරනවා. මේක cat කෙනෙක්, මේක dog කෙනෙක්, අන්නේ විදියට ලේබල් කරනවා. ඒ data ටික මොඩල් එකක් ට්‍රේන් කරනකොට යූස් කරලා අන්න හදනකොට ඒක අපි කියනවා සුපර්වයිස් ලර්නින් කියලා. හරි. ඊට පස්සේ අන්සුපර්වයිස් ලර්නින් කියන්නේ ඒකේ අර්ථෙම තියෙනවා. ඒ කියන්නේ ලේබල් කරපු දත්ත අපි දෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන්
අපි කතා කර කස්ටම් මේ සෙග්මන්ටේෂන් එක ගැන ඔටෝමැටිකලි පැටන් සඳුර ගන්නවා. එතකොට ඔය කස්ටමර්ස්ලා බඩු මිලදී ගන්න විදි අනුව එයාට පුළුවන් ඒක හරියටම තීරණය කරන්න. හරිද? එතකොට දැන් අපි තවත් උදාහරණයක් බැලුවොත් අපි හිතමුකෝ දැන් අපි නෝමල් උදාහරණයක් ගත්තොත් දැන් කස්ටම් සෙග්මන්ටේෂන් එක දැන් මේක යූස් වෙනවා අන්සුපර්වයිස් ලර්නින් ගොඩක්ම ඩීප් ලර්නින් වල. මොකද මොඩල් හදනකොට අපි හැම වෙලාවෙම ලේබල් කරපු දත්ත දෙන්නේ නැහැ. දැන් ගොඩක්ම යන්නේ දැන් අන්සුපර්වයිස් ලර්නින්. එතකොට ඔටෝමැටිකලි ඒ නියුරෝන්ස් වලින් මේවා අයිඩෙන්ටිෆයි කරලා තමයි මේ දේවල් ක්‍රියේට් වෙන්නේ. හරිද? ඊට පස්සේ රේන්ෆෝර්ස්මන්ට් ලර්නින් කියන්නේ මෙයා තනියම ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අපි හිතමුකෝ සෙල්ෆ් ඩ්‍රයිවිං කාර් කියලා. ඒතකොට සෙල්ෆ් ඩ්‍රයිවිං කාර් එකේ ඔය දැන් පිටරටවල දැන් භාවිතේ තියෙන්නේ ඒවයිදී මුලින්ම මොඩල් එක ට්‍රේනින් ෆේස් එකට යවන්නේ ඇත්තම එන්වයරන්මන්ට් එක. ඒ කියන්නේ ඇත්තම කියන්නේ මේ වර්චුවල් හදපු හැබැයි රියල් එතන නෝමල් භාවිතය තියෙන පිසික්ස් ඒ විදියටම තියෙනවා. කලර් ලයිට් එතකොට වාහන පොඩි වර්චුවල් එන්වයරන්මන්ට් වල මේ මොඩල් එක ට්‍රේන් කරනවා. එයා යනකොට රිවෝඩ් බේස් තමයි යන්නේ. රේන්ෆෝර්ස්මන්ට් ලර්නින් කියන්නේ අර පොඩි ළමයෙක් ඉගෙන ගන්නවා වගේ පොඩි ළමයෙක් ඇවිදිනවා කියන එක පුරුදු වෙනවා වගේ ආයා පොඩ්ඩක් මෙහෙම නැගිටිනවා ඒක වැටීමක් නම් එයා ඒක වැරදීමක් කියලා එයා මේ හිතට ගන්නවා. ඒක රිවෝඩ් එකක් විදිහට සේව් වෙනවා. ඒ විදිහට මේක රේන්ෆෝර්ස්මන්ට් ලර්නින් කියලා සරලව කියන්නේ මේ මොඩල් එක ඇත්තම මිනිසෙක් විදිහට ඉගෙන ගන්නවා. දැන් අපි ඒක කතා කරනවා ඉස්සරහදී. එතකොට ඒකෙත් තියෙන වර්ග විවිධ. දැන් අපි මුලින්ම යමු සුපර්වයිස් ලර්නින් වලට. සුපර්වයිස් ලර්නින් වල වර්ග දෙකක් තියෙනවා. ක්ලාසිෆිකේෂන් and රීග්‍රේෂන්. එතකොට අපි කලින් කතා කරන්න ක්ලාසිෆිකේෂන් එකයි රීග්‍රේෂන් එකයි සුපර්වයිස් ලර්නින්. ඔයාට දැන් පේනවා ඇති මම ඒක පැහැදිලි කරද්දිත් කිව්වා මෙතෙන්දී අපි data ටිකක් මෙහෙම ලකුණු කරනවා. ඒ කියන්නේ අපි හිතමු කාලයත් එක්ක මිල කියලා. එතකොට ඒ data ටික ලකුණු කරාට පස්සේ අපිට එනවා මෙහෙම මේ data points වලට අපි අඳිනවා මධ්‍ය රේඛාවක්. ඒ කියන්නේ සාධාරණම රේඛාව කියලා අපි කියනවා. ඒක ඉස්සරහදී ඒ කියන්නේ ඒක සූත්‍ර එක්ක ඒව කරනවා මේ දැන්ට වාට කියන්නේ. එතකොට මේක බෙස් ෆිට් ලයින් එක තියෙන සූත්‍රය මත තමයි අපි අන්න ඉදිරි දිනයකදී උදාහරණයක් විදිහට අපේ මෙතන අපි හිතමුකෝ අපේ ඉඩම 2026 වෙද්දි කොච්චරක්ද කියන එක වැලියු කරනවා වර්ගඵලය මත. එතකොට අපි වර්ගඵලය දුන්නට පස්සේ අන්න වර්ෂය තියෙනවා. අන්න මේ ලයින් එක හැදිලා මෙතන ප්‍රෙඩික්ෂන් එක එනවා. ඒක එච්චර හිතන්න බෑ තේරෙන්නේ නැත්නම් නෝමල් ඉන්න. මොකද රීග්‍රේෂන් කියලා සතියක් විතර එතන ඒක සම්පූර්ණම කවර් කරනවා. කන්ටෙන්ට් එක අරන් බලන්න ඒකේ තියෙනවා සම්පූර්ණ විස්තර ටික. හරි. දැන් අපි යමු මේ දැන් අන්සුපර්වයිස් ලර්නින් වල තමයි ක්ලස්ටරින් තියෙන්නේ. ඒතකොට ඔයාලට මෙතන අවබෝධ කරගන්න ඕන එක තමයි ක්ලස්ටරින් වලදී අන්සුපර්වයිස් ලර්නින් නම් අන්න ක්ලස්ටරින් වලදී අපි ලේබල් කරපු දත්ත පාවිච්චි කරන්නේ නැහැ. ලේබල් කරපු දත්ත පාවිච්චි කරන්නේ නැහැ. හරි. එතකොට තප්පරයක් දෙන්න. කැම් එක මම හිතන්නේ අවුල් වෙනානේ. ක්ලස්ටරින් වල ලේබල් කරපු දත්ත පාවිච්චි කරන්නේ නැහැ. හරි. දැන් මම ඕගොල්ලොන්ට පොඩ්ඩක් මේක තේරුම් ගන්න මම පොඩි එක්සාම්පල් එකක් හැදුවා. මේක ඔයාලට පොඩ්ඩක් බැලුවට පස්සේ ඔයාලට මේක පොඩ්ඩක් තේරෙනවා. හරි. මම හිතනවා හැමෝටම පේනවා ඇති කියලා. පේනව නේද? පොඩ්ඩක් හෑන්ඩ් රේස් කරන්න. හරි.
දැන් අපි මුලින්ම බලමු රීග්‍රේෂන් එක. දැන් රීග්‍රේෂන් වල ඔයාට පේනවා මෙතන ප්‍රස්ථාරයක් තියෙනවා. අපිට පුළුවන් මෙතන එක්සාම්පල් තුනක් තියෙනවා. පාඩම් කරන කාලයත් එක්ක විභාග ලකුණු. මේ වගේ දෙයක් රීග්‍රේෂන් එකකින් අපිට මොඩල් එකක් පාවිච්චි කරලා සරල දෙයක් කරන්න පුළුවන්. එතකොට මේක යූස් කේස් එක වෙන්නේ කවුරු හරි ළමයෙක් එයාගේ පන්තියේ ඉන්න ළමයින්ගේ පාඩම් කරන කාලෙත් එක්ක ලකුණු අපි මොඩල් එකට පාවිච්චි කරනකොට අපිට මේ මොඩල් එක ට්‍රේන් කරාට පස්සේ අපිට හැකියාව වෙනවා පාඩම් කරන පැය ගන්න දුන්නොත් එයාට එන ආසන්න ලකුණ ප්‍රෙඩික්ට් කරන්න. එතකොට මෙතෙන්දී අපි බලමු දැන් මේක සුපර්වයිස් ලර්නින්. එතකොට අපි ඩේටා සෙට් එක දෙන්න ඕන. දැන් අපි මෙන්න මෙහෙම මේ ඩේටා පොයින්ට් ලකුණු කරනකොට අර සාධාරණම රේඛාව වාට පේනවා මේකේ මෙන්න මේ විදියට ඇඳෙනවා. එතකොට මෙතනවා තේරු ගන්න ඕන දේ මෙන්න මේ පොයින්ට් එකයි මේකයි අතර මේකයි අතර මේකයි අතර මේ තියෙන දුරවල් ඒ කියන්නේ මේ හැම පොයින්ට් එකටම තියෙන දුර සාධාරණම යන රේඛාව තමයි මේ අඳින්නේ. හැබැයි මෙහෙමයි දැන් මේක මම මේ වෙලේ එක්ස්ප්ලেইন කරන්න ඕන නිසා මෙහෙම කියන්නේ. මේක මැත් ඒ කියන්නේ සූත්‍රයක් තියෙනවා මේකට. ඒතර මේකේ ගණන් හදන්න තියෙනවා. මේක Python වලින් ඉම්ප්ලිමන්ට් කරන්න තියෙනවා. ඒක නිසා මේක සරලව ගන්න එපා. මේ වෙලේ ඔයාට තේරෙන්න ඕන නිසා රීග්‍රේෂන් එකේ ටයිප් එක මේ විදියට කියලා දෙන්න. හරිද? හරි. එතකොට මෙන්න මේ බේස් ෆිට් ලයින් එකේ එන දේ අනුව ඔයාට යම් පොයින්ට් එකක් අපි හිතමු උදාහරණයක් විදියට මෙතන මෙන්න මෙතනට පැය ගානාව කියලා. එතකොට අපි මෙහෙම ලකුණු කරාම අන්න මෙතන තියෙන අක්ෂයෙන් මේක අරගෙන මෙතන විභාග ලකුණු ගන්න දෙනවා. එතකොට ඒක දෙන්නේ රීග්‍රේෂන් එකේ වාට දැන් මේක තේරෙන්නේ නැත්නම් ඔයා මතක තියාගන්න ඕන දේ තමයි රීග්‍රේෂන් වල යම් කිසි ලකුණක් තමයි වාට ඒ කියන්නේ නියුමරිකල් නම්බර් එකක් තමයි ප්‍රෙඩික්ට් කරන්නේ. හරිද? ඒක තමයි මතක තියාගන්න ඉන්න ඕන දේ. හරි. ඊට පස්සේ අපි යමු ක්ලාසිෆිකේෂන් වල. මේකත් සුපර්වයිස් ලර්නින් එකක්. ඒ කියන්නේ ඩේටා සෙට් දීලා ඒකට පේනවා මෙතන දැනටමත් මේ විදියට ඩේටා සෙට් ලේබල් කරලා තියෙනවා. දැන් මේ තියෙන්නේ ඩේටා සෙට්. හරිද? එතකොට මේවා වර්ග දෙකකට අපි හිතමු රතු පාට කැට් කියලා නිල් පාට ඩොග් කියලා. එතකොට මේ කැට් ඇන්ඩ් ඩොග් ඩේටා දීලා තියෙනවා. හරි. එතකොට මේක යම්කිසි ඩිමෙන්ෂන් එකක් ඔස්සේ මේ විදියට මාක් වෙලා තියෙනවා කියලා හිතන්න. ඒක මම ඉස්සරදී කියලා දෙන්නම් මේක කොහොමද මේකෙදි මේ විදියට පොයින්ට් විදියට මේවා මාක් වෙන්නේ කියලා. දැන්ට හිතන්න මේක රතු පාට සහ නිල් පාට පොයින්ට්ස් තියෙන්නේ කැට් ඇන්ඩ් ඩොග්. එතකොට රතු පාට කැට් නිල් පාට ඩොග්. දැන් මම ඔන්න දැන් ප්‍රෙඩික්ෂන් එක කරන වෙලාව මම ඩේටා පොයින්ට් එක කළුතෙන් මේ මොඩල් එකට දෙනවා. දෙනකොට මම මෙන්න මේ හරියෙන් මාක් කරනවා. ඒක මෙතෙන්ට ඉර ඇඳිලා තියෙනවා පේනවා ඇති. ඒක රතු පාට වුණා. එතකොට මේක පූසෙක් කියලා මෙයා අඳුරගත්තා. අපි මේ හරියෙන් ඇන්දොත් අන්න මේ පොයින්ට් එකට ළඟ නිසා මේක අන්න පූසෙක් කියලා අඳුරගත්තා. මෙන්න මේ විදියට අපි ට්‍රේන් කරලා ඒ කියන්නේ අපි දීලා තියෙන ලේබල් දත්තවලට අනුව ඒවයි පැටර්න්ස් අඳුරගෙන ඒකට සමානම පොයින්ට් එකක් ළඟ තියෙනවා නම් මේ විදියට එයා ඒ අදාළ විදියට මේක ප්‍රෙඩික්ට් කරනවා. මම හිතනවා මේක තේරෙනවා ඇති කියලා. අනිවාර්යෙන්ම මේක තේරෙන්න ඕන. මෙහෙම කවුරුවත් කියලා දෙන්නේ නැහැ. හරි. ඊළඟට දැන් අපි ඩොග් කෙනෙක් නම් ඔන්න බලන්න අපි මේ හරියෙන් පොයින්ට් එකක් අපිට අපි දෙන අලුත් ඉමේජ් එකේ මේ හරියෙන් විතර ඒක ඩයිමෙන්ෂන් එක සෙට් වුණොත් මෙන්න මෙතෙන්ට එයා ඩොග් කෙනෙක් කියලා ප්‍රෙඩික්ෂන් එක ආවා. මේ විදියටම තමයි මෙහෙම එනකොට අදාළ තැන්වල මෙන්න මේ විදියට හරියටම ඒක ළඟම පොයින්ට් එකට තියෙන දුර මේක මේ සරලව මොකද මේක එක ඇල්ගොරිතම් තියෙනවා ඒ වයිදි මේ වෙනස් වෙනවා. මේක තමයි බේසික් ක්ලාසිෆිකේෂන් තියරි එක. හරිද? හරි. මේ ටයිප් එක අඳුර ගන්න පමණයි. මේක තන ඒ කියන්නේ ක්ලාසිෆිකේෂන් කන්ටෙන්ට් එක උගන්වන්නේ නැහැ. හරිද? ඒක ඉස්සරහා තියෙනවා. ඒක සතියක් විතර අරගෙන උගන්වන්න ඕන දෙයක්. මැතමැටිකල් පාර්ට් එක තියෙනවා. Python ඉම්ප්ලිමෙන්ටේෂන් එක තියෙනවා. හරි. ඒතර ක්ලස්ටරින් ගත්තම ක්ලස්ටරින් එක මොකක්ද?
ඒක අන්සුපර්වයිස්ඩ් ලර්නින් එක. එතකොට කලින් දැන් data දීලා නැහැ. මෙතන නැහැ මොකුත්. එතකොට අපි මොකද කරන්නේ? අන්න අපි data point මෙහෙම අපේ මොඩල් එකට අලුතෙන් මෙන්න දෙනවා මේ විදියට. හිතමු කස්ටමර් බඩු පර්චේස් කරපු විදිය අනුව මෙන්න මේ විදියට මේක මාක් වෙනවා. හරිද? මේ විදියට මාක් වෙනවා. අන්න ඊට පස්සේ අපි මේක ප්‍රෙඩික්ෂන් එක ගන්නකොට මෙන්න මේ විදියට එයා ක්ලස්ටර් වෙනවා. ඔයාලට පේනවා ඇති මේව මාක් කරලා තියෙනවා අදාළ විදියට. දැන් මම මේක මෙහෙම තව ටිකක් තොර බලන්න. අන්න ඒ විදියට එයා මේ පැටර්න්ස් රෙකග්නයිස් කරනවා ළඟම තියෙන දේවල් ඒ විදියට. ඔන්න ඔක තමයි ක්ලස්ටරින් කියන්නේ. මේක තේරුණා අත උස්සන්න මේ වර්ග තුන ඔයාට ප්‍රැක්ටිකල් එක්සාම්පල් එක ඔයාට තේරුණා නම් හෑන්ඩ් රේස් කරන්න. හරි හොඳයි. දැන් නොතේරුණ අය මං හිතන්නේ ඇති කියලා කලිනුත් අත ඉස්සුවනේ නොතේරුණ අය ඇති කියලා මං හිතන්නේ නැහැ. හරි. දැන් අපි මෙතෙන්ට එමු. දැන් ඔයාලා මේ ටයිප්ස් තුන දන්නවා. ඒ වලට එන එක්සැම්පල් උත් දන්නවා. දැන් අපි මේක පොඩ්ඩක් තව ටිකක් ගැඹුරට යමු. මුලින්ම අපි මේකේ ක්ලාසිෆිකේෂන් කියන එකට තියෙන තව පොඩ්ඩක් ඇතුළට මේ ක්ලාසිෆිකේෂන් ඉගෙන ගන්න. ක්ලාසිෆිකේෂන් ගත්තාම බයිනරි ක්ලාසිෆිකේෂන් තියෙනවා, මල්ටි ක්ලාස් ක්ලාසිෆිකේෂන් තියෙනවා, මල්ටි ලේබල් ක්ලාසිෆිකේෂන් තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? දැන් ක්ලාසිෆිකේෂන් එකක් ඔයාට මතකයිනේ. ක්ලාසිෆිකේෂන් කියන්නේ අපි දෙන data එක ස්පෑම්ද not ස්පෑම්ද, dogද catද. එතකොට පළවෙනියට අපි බලමු බයිනරි ක්ලාසිෆිකේෂන් කියලා කියන්නේ මොකක්ද? බයිනරි කියන අර්ථෙත් කියනවා දෙකක්. ඒ කියන්නේ yes no. ඒ වගේ තමයි ඒ බයිනරි ක්ලාසිෆිකේෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන අපි බලමු ස්පෑම්ද not ස්පෑම්ද. මේක මොකද්ද? chat එකේ දාන්න. බලමු කට්ටිය හරියට උත්තර දෙනවද කියලා. දැන් මම කියව බයිනරි කියන්නේ අවස්ථා දෙකයි තියෙන්නේ. එතකොට මේ ස්පෑම්ද not ස්පෑම්ද කියන්නේ මොකක්ද? chat එකේ දාන්න. මම chat එක enable නේද? ඔව්. හරි. හොඳයි. හොඳයි. බයිනරි. ඔයාලට එතකොට තේරෙනවා. දැන් අපි තව උදාහරණයක් ගමු. දැන් මල්ටි ක්ලාස් ක්ලාසිෆිකේෂන් කියලා තියෙනවා. මල්ටි ක්ලාස් ක්ලාසිෆිකේෂන් කියන්නේ දැන් අපි හිතමුකෝ කැට් ඩොග් මොකක් හරි තව සත්තු දෙන්නෙක් විතර හිටිය. එතකොට එතන කී දෙනෙක් ඉන්නවද? දෙකකට වැඩිය ඉන්නවා. එතකොට ඒකෙදී ඒක මල්ටි ක්ලාස් ක්ලාසිෆිකේෂන් එකක් එනවා. හරිද? ඊට පස්සේ මල්ටි ලේබල් එකත් මේ විදිහටම තමයි. ඒකෙදී මල්ටි ලේබල් කියන්නේ මෙතන ගන්න එක්සාම්පල් එකම අපිට මේකෙදි ගන්න පුළුවන්. එතකොට මේකේ වෙනස් වෙන්නේ මේ ගන්න අපි ඇල්ගොරිතම් එක මත තමයි. හරි. එතකොට අපි මේ විදිහට යමු. දැන් ඊට පස්සේ අපිට යන්න පුළුවන් රීග්‍රේෂන් වලට. රීග්‍රේෂන් වල තියෙනවා ලීනියර් රීග්‍රේෂන් සහ ඇඩ්වාන්ස් රීග්‍රේෂන් කියලා ටයිප් දෙකක්. මේකෙදි ලීනියර් රීග්‍රේෂන් කියන්නේ සරලව කිව්වොත් අපි කලින් කතා කළ මේ නෝමල් රීග්‍රේෂන් මේක. එතකොට ඇඩ්වාන්ස් කියන්නේ අපිට මේ XY අක්ෂ වෙනුවට තව ඩිමෙන්ෂන් එකතු වෙනවා. ඒ කියන්නේ තව දේවල් තව ෆීචර්ස් එකතු වෙනවා. ඒක අපි කරනකොට කරමු මේ ඇල්ගොරිතම්ස් කතා කරනකොට දැන්ට හිතාගන්න මේක බේසික් සහ නෝමල් කියලා. එතකොට ඒකෙදි මේ තියෙනවා සිම්පල් ලීනියර් රීග්‍රේෂන්, මල්ටිපල් ලීනියර් මේ වගේ මේවා ඇල්ගොරිතම්ස් තියෙනවා. දැන් මේවා නිකන්
නිකන් දැකලා තියාගන්න මේවා අපි Python කතා කරලා maths ටික cover කරලා ඊළඟට ඔය libraries ටික cover කරලා machine learning start කරාට පස්සේ මේවා ටික පිළිවෙලට අපි කතා කරගෙන යනවා. එතකොට supervised learning, unsupervised learning, ඊට පස්සේ ensemble learning ඒවා කතා කරනකොට මේවා ටික ඇතුළේදී cover වෙනවා සහ මේවට එක project එක ගානේ පොඩි project ගානේ කරනවා. හරි. ඊට පස්සේ අපි යමු unsupervised වලත් clustering, k-means ඒ වගේ මේකෙදී algorithms මේ වගේ තියෙනවා. මේ ටිකත් එතෙන්දි cover වෙනවා. unsupervised learning අපි කතා කරද්දී reinforcement learning normal අපි basics example එකක් කරලා පෙන්නනවා. ඒකෙදී ලොකු දේවල් machine learning වලින් කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒක deep learning වලට දැන් shift වෙලා තියෙන්නේ ගොඩක්ම machine learning භාවිතා වෙන්නේ නැති තරම් reinforcement learning වලට. හරි. දැන් අපි ඊළඟ part එකට යමු Python basics. ඒ කියන්නේ අපේ 2.1 එක setup environment එක අපි setup කරගන්න විදිය බලමු. දැන් අත උස්සන්න දැනටමත් Python ගැන දැනුමක් තියෙන අය hand raise කරන්න. හතයි 8යි හරි. ඒ කියන්නේ ටික දෙනෙක් ඉන්නවා නේද මේකේ දන්නේ නැති. හරි. මට පොඩ්ඩක් chat එකේ දාන්න අනිත් අය මේ 0 level එකේද ඉන්න නැත්නම් පොඩ්ඩක් හරි දන්නවද? පොඩ්ඩක් chat එකේ දාන්න පුළුවන්ද? මොකද මම දන්නේ නැහැ අපි අදවා join වෙලා හිටියට මොන level එකේ අය join වෙලා ඉන්නවද කියලා දන්නේ නැහැ. මොකුත්ම දන්නේ නැත්නම් 0 කියලා type කරන්න chat එකේ. අගල්දා අපිට එතකොට අද ලේසි පාඩම කරගෙන යන්න. basics. ඒතර කවුරුවත් නැද්ද මේ දන්නේ නැති? මෙතන නෑ Python onlyම කියන්න බෑ. මොකද පොඩ්ඩක් Python වලම නෙවෙයි normal machine learning වලට අවශ්‍ය වෙන. කියන්නේ මේක Pythonම නෙවෙයි අර basics Python ඉගෙන ගන්නවා වගේ නෙවෙයි. machine learning වලට අවශ්‍ය වෙන දේවල් ටික මේකේ include කරලා තියෙනවා. ඔයාට numbers වල වුණත් machine learning වලට අවශ්‍ය දේ අපි උදාහරණයක් විදිහට හිතමු විද්‍යාත්මක අංකණය කියලා. නැත්නම් binary කියලා මේ දීමේ අංකණය ඒ වගේ දේවල් පවා එතන තියෙනවා. එතකොට වඩා හොඳයි පොඩ්ඩක් හරි දන්න කෙනෙක් ඉන්නවා නම් ආයි මතක් කරගෙන යන එක හොඳයි. මේකෙදී මෙහෙමයි. අපි normal level එකෙන් කරනවා. හරිද? මේකෙදී මේ ගොඩාක් වෙලා අරගෙන මේක කරන්නේ නැහැ. එතකොට කවුරු හරි මේකේ ඉන්නවා අනිවාර්යෙන් ඉන්නවා Python අලුතෙන්ම ඉගෙන ගන්න. මොනවත්ම දන්නේ නැහැ. ඒගොල්ලොන්ට දැන් මේක අද තේරුන්නේ නැහැ කියලා හිතන්නේ මොකක්ද ප්‍රශ්නයක් ගන්න එපා. අපි ඕගොල්ලොන්ට දවස් 17ක් විතර යන Python මේ machine learning වලට අවශ්‍ය Python ටික cover කරන වෙනම course එකක් recorded course එකක් ඔයාට මුදල් ගෙවීම කර ගමන් ඔයාට ඒක free හම්බ වෙනවා. හරිද? ඒකට තව course එකක් ඔයාට ඒක free හම්බ වෙනවා. ඒ කියන්නේ අපි මේ කරන දෙයට වඩා තව ටිකක් සරල කරලා මේක ටිකක් වැඩි කාලයක් අරගෙන ඔයාට මේ දැන් කරන level එක මේ කරන ස්පීඩ් එක වැඩි නම් අන්න ඒක ඔයාට බලන්න පුළුවන්. හරි. ඒ විදිහට කරමු. පුළුවන් අය ආයි මතක් කරගමු. මොකද ආයි Python ඔයාට ආපස්සට අපි යන්න බෑ. මේ මාස දෙක ඇතුළත අපි Python ආයි ඉගෙන ගැනීමක් නැතුව machine learning වලට focus කරන්න ඕනේ මේ
අවස්ථාවේදී. ඒක නිසා දැන් දන්න වුණත් ඔයාට අමතක වෙන්න පුළුවන්. අපි ඒක මතක් කරගෙන යමු. එතකොට වඩා හොඳයි. හරි. එතකොට අපි සෙට් එන්වයරන්මන්ට් එක සෙටප් කරන්න යමු. අපි මේක මං කිව්වා මේක ඔයාට ලොකු කම්පියුටර්ස් අවශ්‍ය නැහැ. මේක ඔයාට ක්ලවුඩ් එකේ වුණත් කරන්න පුළුවන්. ඉතින් ක්ලවුඩ් එකේ කරනකොට ඔයාට තියෙන ප්‍රධාන ටූල් එකක් තමයි. ගොඩක් දේවල් තියෙනවා. මේක තමයි ඔයාට හොඳම ඔප්ෂන් එක Google Colab. Google Colab එක ෆ්‍රී ඔයාට ලැබෙනවා. කම්පියුටර් එතකොට GPU power ගන්නව නම් paid කරන්න වෙනවා. යම් ලිමිටේෂන් තියෙනවා. ඒව අපිට අවශ්‍ය නැහැ දැම්ම. මේ කෝස් එක පුරාවටම CPU base ප්‍රශ්නයක් නැහැ. 12GB RAM එකක් තියෙන වාට කම්පියුටර් එකක් ක්ලවුඩ් එකේ වාගේ Gmail එක through ගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේකට යන්නේ කියලා. ඔයා මේකේ ටයිප් කරන්න Google Colab කියලා. එතකොට මේන රිසල්ට් එකෙන් ඔයාට මේකට යන්න පුළුවන්. මේකෙදී first screen එකට මේ වගේ එනවා. ආවම ඔයාට ඕන නම් මෙතන drive කියන එක select කරලා මෙතනින් new notebook දීලා අලුත් notebook එකක් open කරගන්න පුළුවන්. මේක notebook file එකක්. මෙතන කට්ටිය මං හිතනවා notebook file එකක් දන්නවා ඇති කියලා. දැන් notebook file ගැන දන්නේ නැත්නම් මම කියන්නම් notebook file එකක් කියන්නේ අපි මේකේ extension එක තියෙනවා IPYNB කියලා. මේකෙදී අපිට පුළුවන් අපි දැන් Python file එකක් ගත්තොත් code ඔක්කොම එකපාර execute කරන්නේ. මේකෙදී අපිට පුළුවන් code එක අපිට කොටස් වලට කඩලා එකම code එක blocks අපි cell කියනවා එකකට. මේකෙදී අපිට ලස්සන note එකක් දාන ගමන් ඒ කියන්නේ මේකේ cell වර්ග දෙකක් තියෙනවා. text cell තියෙනවා, code cell තියෙනවා. එතකොට මේක pre-install වෙච්ච Python environment එකක්. මේක දැන්ටමත් Python install වෙලා තියෙන්නේ. මොනවත් ඔයාලට කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේකෙදි මේ code cell එක මේ text cell එකක් මේ විදියට තමයි ගන්නෙ. මෙතනින් උඩට ගියාට පස්සේ text කියන එක ඉබුවම මේ විදියට cell එකක් එනවා. අපි මෙතන මෙහෙම type කරොත් text එකක් මේ විදියට අපිට text එකක් දාන්න පුළුවන්. දැන් මෙතන අපි මෙහෙම අපි හිතමුකෝ මෙහෙම දැන් අපි මෙහෙම Python code එකක් අපි run කරා. ඒතර පොඩි වෙලාවක් යනවා මේක connect වෙන්න. මෙතන connecting කියලා පෙන්නයි. මේ connect වුණාට පස්සේ ඔයාට මේ මෙතන code එක ඔන්න execute වෙලා output එකක් එනවා. ඊට පස්සේ අපිට මේ විදියටම දැන් මේක අතරට text එකක් දාලා අපිට පුළුවන් මේක පොඩ්ඩක් ටිකක් අර හොඳට මේක noted කරලා ඔයාට code එක execute කරන්න පුළුවන්. හරි. මේ විදියට තමයි මේක තියෙන්නේ. අපි මේක ඉස්සරහට කරන් යනකොට ඔයාට ඉගෙන ගන්න පුළුවන්. මේ දේවල් ඔයාට බය වෙන්න අවස්ථාවක් නැහැ. මේවා අපි කරන් යනකොට ඔයාට ඉගෙන ගන්න පුළුවන් මේ දේවල් මොනවද කියලා. හරිද? බේසික්ස් දැනට කෝඩ් එකක් එක්සිකියුට් කරන ලෙවල් එකේ තිබ්බම ඇති. නෝට්බුක් එක ගැන ඉස්සරහදී පොඩ්ඩක් Python ඉගෙන ගත්තම ආයි වෙනම කරනවා. හරි. ඒක තමයි cloud environment එක. ඔයාට ලේසිම විදිය ඒක. නැත්තම් අපිට පුළුවන් අපේ local computer එකට ඔයාට Python install කරගන්න. ඔයාගේ දැනටමත් Python තියනවද කියලා බලන්න පුළුවන්. ඔයාට CMD එක open කරගෙන ඔයාට Python version කියලා ගැහුවම මෙතන එනවා දැන්ට Python තියෙනවා. එතකොට ඔයාට ඒක uninstall කරන්න පුළුවන්. මම දැන්ට recommend කරන්නේ අපි ඉස්සරහට environment package managers එක ඒ වගේ යනවා. මොකද ඒකෙදි අපිට හැම project එකටම එකම Python version එක නෙවෙයි ගන්න. එකම project එක ඇතුලේ විවිධ Python version අපිට පාවිච්චි කරන්න වෙනවා. හරිද? ඒක නිසා අපිට ඒ වගේ වෙලාවදී විවිධ package managers use කරන්න වෙනවා. environment එතකොට ඒක අපි ඉස්සරහදී ඉගෙන ගමු. දැනට මම recommend කරන්නේ Python අපි download කරමු local environment එකට. ඒක නම් හැමෝම දන්නවා ඇති. ඉස්සෙල්ලා Python කියලා type කරලා ඔයාට පුළුවන් මේ website එකට එන්න. ඔයාලා python.org මේක downloads වලට යන්න පුළුවන්.
ඩවුන්ලෝඩ්ස් වල ඔයා මෙතන ප්‍රී රිලීස් වල 3.11 0 එක ඩවුන්ලෝඩ් කරගන්න. එම ස්ක්‍රෝල් කරද්දී ඔයාට ඒක එයි. 11.0 එක හරි මේ තියෙන්නේ. මෙතනින් මෙහෙම ඩවුන්ලෝඩ් යන්න. ඩවුන්ලෝඩ් ගිහිල්ලා පල්ලෙහාට ගියාට පස්සේ ඔයාගේ Windows කම්පියුටර් එකක් නම් ඔයාට මෙතන Windows 64 32 බලන්න පුළුවන්. ඔයාගේ bit version එක අනුව දැන් නම් ගොඩක් 64 bit තියෙන්නේ. මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාට Mac OS තියනවා නම් මේක ක්ලික් කරන්න පුළුවන්. Debian මේ වගේ යන්න පුළුවන්. Windows නම් මේ විදියට ඔයා ඩවුන්ලෝඩ් කරලා මේ exe ෆයිල් එක ඔයාට පුළුවන් ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. එතකොට මේ විදියට තමයි පෙන්වන්නේ. මේකේ අනිවාර්යයෙන්ම add to මෙතන add to path එකට ටික් එක දාන්න. එතකොට අපේ environment path වල මේක set වෙනවා. එහෙම වුණොත් තමයි ඔයාට CMD එක through මේක execute කරන්න පුළුවන් වෙන්නේ Python. ඊට පස්සේ install now දෙන්න. අපි පොඩ්ඩක් ඉමු install වෙනකම්. දැන්ටමත් කෝලබ් එක පාවිච්චි කරන hand raise කර. දැන්ටමත් කෝලබ් එක පාවිච්චි කරන අය. හරි. මේක ඉන්ස්ටෝල් වුණාට පස්සේ මෙන්න වැටේ මේක ක්ලෝස් කරලා දාන්න. ඊට පස්සේ ඔයාට මෙතන CMD එක අරගෙන CMD එක කවුරු හරි දන්නේ නැත්නම් ගන්න Windows එකයි R press කරලා මේන box එකේ CMD කියලා type කරලා enter කරන්න. නැත්නම් search කරලා CMD එක ගන්න පුළුවන්. මෙතන ඔයා type කරන්න Python --version කියලා. එතකොට ඔයාගේ Python successfully install වුණා නම් මේ විදියට version එක ඔයාට පෙන්නයි. හරිද? හරි. දැන් මේ විදියට තමයි අපි setup එක environment එක හදාගත්තේ. අපි Colab එකෙන් යමු. මොකද Python normal එකේදී වඩා මට ලේසි එකෙන් යන එක. නෝමල් එකේදී දැන් ඔයාගේ මේ ඉස්සරහට එන එක්සර්සයිසස් කරන්න ඕන නම් ඔයාලගේ ගාව Visual Studio Code කියන VS Code use කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඔයාට පුළුවන් මොන හරි දැන් ඔය අපි හිතමුකෝ Sublime Text ඔය text editor ඕන එකකින් පාවිච්චි කරන්න පුළුවන්. දැන් Visual Studio Code එකෙන් අපි හදනවා නම් දැන් Visual Studio Code install කරන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් hand raise කරන්න. මම හිතනවා ඕන් අනිවාර්යෙන් දැනගන්න ඉන්න ඕන. එක්කෙනෙක් ඉන්නවනේ. ලවින්දු. කලින් hand raise කළාද නැත්නම් හරි දැන් hand raise කරන්න. Visual Studio Code ගැන දන්නේ නැති install කරන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මම හිතනවා දන්නේ නැති කියලා. හරි මම ඒක ඕකටත් කියන්නම්. මේ ඔයාට ඉතින් Visual Studio Code කියලා මේ ඔයාට search කරන්න පුළුවන්. search කරාම මේ page එකට ආවට පස්සේ ඔයාට මෙතනින් download කරන්න. ඒක next කරන් යන්න ප්‍රශ්නයක් නැහැ. ඒ දේවල් next කරලා මේක install කරගන්න easy setup එකක් තියෙන්නේ. නැත්නම් මේ YouTube එකේ ඔයාට tutorial එකක් ටක් ගාලා බලන්න පුළුවන්. ඒකේ මොනවද change කරන්න නැහැ. next කරගෙන යන්න තියෙන්නේ. හරි. ඒතකොට normal දැන් environment එකේ වැඩ කරනවා නම් අපි හිතමුකෝ දැන් මේකෙදී අපි ෆයිල් එකක් ඇතුලේ අපි ගියා කියලා. දැන් ඔන්න මම මෙන්න මේ මගේ
ෆයිල් එක ඇතුළේ ඉන්නේ. මෙතන රයිට් ක්ලික් කළාට Visual Studio Code ඕපන් කරගන්න පුළුවන්. හරිද? ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් ඒකේ තියෙන්නේ. මේකෙදි new ෆයිල් එකක් මේ විදිහට හදනකොට වාට Python ෆයිල් දැන්ට හදන්න පුළුවන් වා IPYNB දන්නේ නැත්තම් වාට දැන් අපි හිතමුකෝ අපි start.py තමයි Python ෆයිල් එකක් හදන්නේ. මේකේ වාට වැඩ කරන්නත් පුළුවන්. මේකේ කෝඩ් එක කරා මෙතනින් එක්සිකියුට් කරා. නැත්තම් වාට මේකේ CMD එක ඕපන් කරගෙන මෙතන Python start.py කියලා මෙතන මෙන්න මෙහෙම එක්සිකියුට් කරා. එන්ටර් ගහලා. නැත්තම් වාට පුළුවන් දැන් IPYNB කියලා ඒ start.ip notebook ෆයිල් එකක් කියලා IPYNB මේක Jupyter notebook එකෙන් කරන්න හැටි මම කියලා දෙනවා. දැන්ට අවශ්‍ය නැහැ Jupyter notebook එකක් මෙතන setup කරගෙන කරන්න. අපි තාම බේසික්ස් නේ පටන් ගන්න. ඒකට මෙන්න මේ විදිහට IPYNB ෆයිල් එකක් අරගෙන වාට මේකෙත් markdown code environment cell ගන්න පුළුවන්. මෙතන ඉන්ටර්ප්‍රිටර් එක වාට සිලෙක්ට් කරන්න පුළුවන්. දැන් මගේ ඉන්ස්ටෝල් කරපු එක තියෙනවා. මෙතනින් වාට කෝඩ් එක මෙන්න මේ සෙල් එකේ එක්සිකියුට් බටන් එක ඔබලා වාට මේක එක්සිකියුට් කරන්න පුළුවන්. හරි. අපි මේ යමු මේ පැත්තට කොලැබ් පැත්තට මේ විදිහට තමයි කොලැබ් එකේ තියෙන්නේ. දැන් මම මේක මෙහෙම ඩිලීට් කරගන්න පුළුවන්. මම රිසෝස් එක බලන්න පුළුවන්. බලන්න සිස්ටම් එක GB 12ක් තියෙනවා. මේක නම් ඩිස්ක් එක විදිහට පෙන්වන්නේ ඔයාගේ ඩ්‍රයිව් එකේ තියෙන ඩිස්ක් එකේ සයිස් එක. දැන් මගේ නම් බයි කරලා තියෙන නිසා GB 107ක් වගේ පෙන්නනවා. හරි. දැන් අපි ස්ටාර්ට් කරමු අපේ ඊළඟ ෆස්ට් සෙෂන් එක. ෆස්ට් සෙෂන් එක වේරියබල් ගැන කතා කරනකොට මේක ඔයාලා දන්න දෙයක්ම තමයි වේරියබල් එකක් කියන්නේ. අපිට දැන් ඔයා හිතන්න ෆෝන් එකේ අපි නම්බර් සේව් කරලා තියන්න නමක් පාවිච්චි කරනවා. මේ විදිහටම මේකේ data සේව් කරලා තියන්න අපි පොඩි නමක් භාවිතා කරනවා. මොකද RAM එකේ කොතනද තියෙන්නේ කියන එක සහ ඒකට access කරන්න අපිට නමක් අවශ්‍ය වෙනවා. සරලව මම කියන්න. ඉතින් ඒකට තමයි අපි variable එකක් use කරන්නේ. variable එකක් හදනකොට නමක් අනිවාර්යෙන් දෙන්න ඕන. මෙන්න example එකක් වාට පේනවා ඇති. x සමානයි 10යි. name සමානයි ai. pi සමානයි 3.14යි. ඔන්න ඔය විදිහට මේ හදලා තියෙන variable තුනක්. ඉතින් මේවට විවිධ names තියෙනවා. එතකොට name එකක් assign කරනකොට අපි rules ටිකක් follow කරන්න ඕන. එතකොට ඒකෙදී අපිට letter එකකින් හෝ underscore එකකින් start කරන්න විතරයි පුළුවන්. වෙන අර special characters ඒවයින් start කරන්න බෑ. start එක number එකක් කරන්නත් බෑ. දැන් එක x කියන එක අපිට කරන්න බෑ. එතකොට only alphabetical characters and underscore ඊට පස්සේ මේක case sensitive. ඒ කියන්නේ දැන් අපි name කියන එක main capital name කියලා ලිව්වොත් එක variable එකක්, simple name කියලා ලිව්වොත් තව variable එකක්. මේම තමයි තියෙන්නේ. අපි දැන් මුලින්ම variable එකක් හදලා බලමු. හරි. මෙතෙන්ට ආවම අපි මුලින්ම අපි හදමු name කියලා. name කියලා මම හිතනවා පේනවා ඇති. මම මේක පොඩ්ඩක් ලොකු කරන්නම්. හරි. name අපි සමාන ලකුණක් දාන්න ඕනේ. name සමානයි මෙතෙන්දී අපි දැන් name එකක් කියන්නේ string එකක් නේ. ඒ කියන්නේ නමක් නේ. එතකොට අපි මේක සාමාන්‍යයෙන් string එකක් දානකොට මෙහෙම brackets දෙකක් ඇතුළට දානවා. දැන් මම නමක් ලියන්න. හරි. ඊට පස්සේ මේක අපිට execute කරන්න පුළුවන්. බලමු. ප්‍රශ්නයක් නැත්නම් ඒක මේ විදිහට හරි ලකුණක් එක්ක execute වෙනවා. හරි. ඊට පස්සේ දැන් අපි මෙහෙම name එක ලිව්වා. මම සරල ෆන්ක්ෂන් එක කියලා දෙන්නම්. මම හිතනවා මේක දන්නවා ඇති ඔක්කොම. අපිට පුළුවන් දැන් මේ save කරලා තියෙන data එක අපිට print කරලා බලන්න. print කරලා කියන්නේ අපි ඒක
අවුට්පුට් එකක් කරන් බලන්න. ඒකට ෆන්ක්ෂන් එකක් තියෙනවා print කියලා. අපිට පුළුවන් print කියලා මෙන්න මේ ෆන්ක්ෂන් එක ඇතුළට අපි මෙන්න මේ හදපු වේරියබල් එක පාස් කරන්න. හරි. මේ විදිහට එතකොට අපිට ඒක කරන්න පුළුවන්. ඔව්. හරි. ඔය විදිහට තමයි අපි බේසිකලි වේරියබල් එකක් හදන්නේ. හරිද? එතකොට දැන් අපි මේකේ ටයිප් එක පොඩ්ඩක් බලමු. දැන් මම කිව්වනේ විවිධ ටයිප්ස් අපිට මේක සේව් කරන්න පුළුවන්. මේ බලන්න. මේකේ ඉන්ටිජර් පුළුවන්. ඉන්ටිජර් කියන්නේ මොකද්ද? නම්බර්ස්. ඊට පස්සේ මේකේ පුළුවන් float, string, boolean, list, dictionary. මම පැහැදිලි කරන්න මොනවද කියලා. float කියන්නේ දශම ස්ථාන 3.5 2.25. string කියන්නේ අපි දැන් හදපු විදිහේ character තියෙන value එකක්. python, නමක්, ගමක් ඒ වගේ. boolean කියන්නේ අවස්ථා දෙකයි, true false. list එකක් කියන්නේ අපි එක variable එකක multiple data store කරලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමුකෝ marks කියලා 1 2 3 4 5 6 මේ විදිහට පන්තියේ ඔක්කොම ළමයින්ගේ data ටික එකම variable එක ඇතුලේ marks කියන variable name එක ඇතුලේ අපි save කරලා තියෙනවා. ඒක තමයි list එකක් කියන්නේ. මේක මම කරලා පෙන්නන්නම්. දන්නේ නැති අය ඉන්නවනේ. මේ dictionary කියන්නේ අපිට පුළුවන් දැන් එක මෙතෙන්දි කර එක variable එක ඇතුලේ data ගොඩක් අපි save කරා. මේකදී අපි කරන්නේ එක variable එක ඇතුලේ data save කරනවා. හැබැයි ඒවට key and value විදියට තමයි අපි save කරන්නේ. ඒ කියන්නේ specific එයාට key එකක් එනවා. මෙතෙන්දී අපි data access කරන්නේ index වලින්. මම කියලා දෙන්නම් ඒක index යන්නේ කොහොමද කියලා. දැන් මේ data types තියෙනවානේ. හැබැයි අපි types ගැන දන්නේ නැතුව මුලින්ම අපි මෙන්න මේ විදිහට variable එකක් හදලා ඒක print කරා. අපි දැන් මේ හදපු variable එක මොන data type එකද කියලා බලන්න පොඩි function එකක් තියෙනවා inbuilt function එකක්. ඒ inbuilt function එක දන්න අය පොඩ්ඩක් chat එකට දාන්න මොකද්ද කියලා. අපි මතක් කරගමු. මොකද්ද data type එක check කරන function එක. දාන්න බලන්න chat එකට. type. හරි. අපිට පුළුවන් මෙන්න type කියලා function එකක් තියෙනවා. මේ type කියන function එක තුලට අපි pass කරන්න ඕන අපිට check කරගන්න ඕන variable name එක නැත්නම් data එක උනත් අපිට pass කරන්න පුළුවන්. මෙන්න මේක pass කරාම අන්න මෙතෙන්දී එනවා මේක str. ඒ කියන්නේ මේක string. දැන් අපිට මේකදී variable එකක්ම ඕනේ නැහැ. අපිට මෙහෙම number එකක් උනත් pass කරන්න පුළුවන්. මෙන්න int. ඊට පස්සේ අපි මෙතන දශම ස්ථානයක් දාලා බලමු. sorry. මෙන්න float එක. මොකද මේක දශම ස්ථානය. අපි boolean එකක් දාමු. true false නේ මං කිව්වේ. එතකොට true ඒක bool. ඊට පස්සේ false ඒකත් boolean එක. දැන් මේක case sensitive කිව්වනේ. මම මෙතන මෙන්න මේ print එකදී නම name එක මෙන්න මේ විදිහට capital කරන්න. අපි බලමු. මොකක්ද එන්නේ? name is not defined. define කියන්නේ මේක හදලා නැහැ. මේක මේ program එකේ නැහැ කියලා කියන්නේ. ඇයි මේක නැත්තේ? මෙහෙම වැටුනේ. මේක case sensitive කිව්වා මම. මේ මෙහෙම කරාම මේක තවත් variable name එකක්. එතකොට මේක හරියටම capital simple. capital නම් capital, simple නම් simple. ඒක ගැන දැනුවත් වෙන්න ඕන. හරි. ඒ විදිහට තමයි තියෙන්නේ. මේ සරල දේවල් අපි මතක් කරගෙන යමු. හරි. ඊට පස්සේ අපි බලමු අපි බලමු සංඛ්‍යා දෙකක් කොහොමද
එකතු කරන්නේ. ඒ වගේ ඔපරේෂන් තියෙනවා එකතු කිරීම අඩු කිරීම ඒ වගේ දෙයක් අපි කරලා බලමු. නිසා ඒ කියන්නේ වේරියබල්ස් මේ කියන්නේ සංඛ්‍යා වේරියබල් ඔපරේටර්ස් නෙවෙයි අපි වේරියබල් කොහොමද එකතු කරලා ගන්න කියලා. ඒක අපි බලමු. අපි හිතමුකෝ අපි S1 ස්ටුඩන්ට් 1 ගේ 40යි කියලා දෙනවා. හරිද? ඊට පස්සේ අපි ස්ටුඩන්ට් 2 ගේ දෙනවා 50යි කියලා. S3 ගේ අපි දෙනවා 60යි කියලා. ඔන්න දැන් ස්ටුඩන්ට්ලා 3 දෙනෙක් ඉන්නවා. හරි. ඊට පස්සේ මට ඕන වෙනවා මේ ඉන්න ස්ටුඩන්ට්ලා 3 දෙනාගේ ඩේටා ටික එකතු කරලා ගන්න. අපි කොහොමද ගන්නෙ? අපිට පුළුවන් සරලව S1 ධන S2 ධන S3 කියලා මෙන්න මේ විදිහට ගන්න. අන්න එතකොට එකතු වෙනවා. ওই විදිහට අපිට values එකතු කරන්න පුළුවන්. හරිද? හරි. එතකොට මේකේ data type එක මොන වගේ දෙයක් වෙයිද? මේකේ data type එක අපි බලමු. මොකද්ද function එක? type එක type සමානයි. type එක බලන්න නම් දැන් අපි මේක copy කරලා ගන්න පුළුවන්. නැත්නම් අපි total කියලා variable එකක් හදලා මේකට අපි මෙහෙම assign කරමු මේකේ ගාන. ඊට පස්සේ අපිට පුළුවන් total කියන එක මෙතන type එක check කරන්න. int එකක් තියෙනවා. අපි මෙතන 40.5 විදියට වෙනස් කරනවා. හරි. chat එකේ දාන්න දැන් type එක මොන වගේ වෙයිද? ටග්ගල්ද? දැන් type එක මොකක්ද වෙන්නේ? intමද නැත්නම් වෙන මොකක් හරිද? මොකද්ද කියලා දාන්න chat එකේ. int හරි. මෙන්න එතකොට අපිට එන්නේ float. මොකද මෙතන උත්තරය තමයි check එන උත්තරේ data type එක තමයි check කරන්නේ. ඒක ඇවිල්ලා float variable එකක්. එතකොට මේකේ type එක check කරාම float කියලා තමයි එන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු මෙන්න මෙහෙම දෙයක්. දැන් මේකේ type එක check කරනවානේ. මම මෙන්න මේ විදියට ලියනවා. x එක සමානයි 7යි කියලා ලියනවා. මේකේ type එක මොකක්ද? මේකේ type එක මොකක්ද? string. හොඳයි. ඒක මේ number එකක් ලිව්වට මේ brackets දෙක ඇතුලේ අපි ලියනවා නම් ඒක string එකක් විදියට එයා detect කරනවා. අපිට ඕනම් බලන්න පුළුවන් type x1 එන්න string කියලා එනවා. එතකොට ඔයාලට තේරෙනවා ඇති ඒක ඒ විදියට තියෙනවා. හරි. දැන් අපි මෙන්න මෙහෙම දෙයක් කරමු. මේවයිදී මේ variable තියෙන location එක අපිට බලන්න පුළුවන් function එකක් තියෙනවා. memory address එක. මේක save වෙලා තියෙන්නේ කොහේද කියලා. දැන් අපි මෙන්න මේ හදපු x1 කියන function එක variable එක අපි බලමු කොතනද අපේ කියන්නේ address එක මොකක්ද save වෙලා තියෙන්නේ කියලා. ඒකට තියෙනවා id කියලා එකක්. id සමාන අපිට පුළුවන් x1 කියලා පාස් කරන්න. මෙන්න මේ address එකේ තමයි මේක save වෙලා තියෙන්නේ. දැන් අපි තව variable එකක් හදමු. මෙතන පේන්නේ නැහනේ x අකුර. simple capital පේන්නේ නැහනේ. අපි n ගමුකෝ. n1 කියලා ගන්නවා. මම තව හදනවා simple n1 සහ capital n1 විදියට මෙතන මෙන්න මෙහෙම variable දෙකක් හදනවා. හරිද? දැන් මේක මං කිව්වනේ case sensitive කියලා. එතකොට මේකේ බලමු අපි මෙන්න බලන්න
අපි මෙතන බැලුවොත් n1 එකේ සිම්පල් n1 එකේ ටයිප් ID එකෙන් බලමු ID සිම්පල් n1 මෙන්න ඒකේ ඇඩ්‍රස් එක. ඊට පස්සේ අපි බලමු කැපිටල් n1 එකේ ID එක මෙන්න තියෙනවා. එතකොට මේ දෙකේම ඔයාට පේනවා එක සමානයි ඇවිල්ලා තියෙන්නේ. මේ කොහොමද උනේ? මේ කොහොමද උනේ? chat එකේ දාන්න. මේක කොහොමද සිම්පල් n1 සහ කැපිටල් n1 වල මේක උනේ කොහොමද කියලා chat එකේ පුළුවන් නම් දාන්න. මම පොඩි වෙලාවක් දෙන්නම්. හරි කේස් සෙන්සිටිව් තමයි. දැන් කේස් සෙන්සිටිව් නම් මේ කැපිටල් n1 එක එක ඇඩ්‍රස් එකකත් සිම්පල් n1 එක තව ඇඩ්‍රස් එකකත් එන්න එපා. හැබැයි මේකෙදී ඔයාට පේනවා ඇති එකම ඇඩ්‍රස් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. කොහොමද මේක වුනේ? කොහොමද මේක වුනේ? same value duplicated. හරි කෙනෙක් කියලා තියෙනවා same value duplicated නිසා. assign කරපු value එක same නිසා. හරි අනිත් අයට තව අදහස් නැද්ද? හරි මේකේ තව දෙයක් ඉගෙන ගන්න ඕන. මේකෙදී case sensitive වුණාට මේ කියන data type දෙකම එකම සමානයි. ඒක නිසා මෙයා මේ Python වලදී මේක එකම address එකකට තමයි assign කරගෙන තියෙන්නේ. හරිද? කියන්නේ same value නිසා දැන් අපි උදාහරණයක් විදියට මේකේ වෙන value එකක් අපි දුන්නොත් වෙනස් කරොත් මෙන්න මේ විදිහට ඇඩ්‍රස් දෙකක එනවා. ඒ කියන්නේ මේක efficient, ඒ කියන්නේ memory efficient අතින් optimize කිරීමක් නිසා තමයි variable දෙක case sensitive කරලා කියන්නේ variable දෙකක් හැදුවත් variable දෙකම මෙතන තියෙන value සමාන නිසා එකම address එකට assign උනේ. දැන් අපි case sensitive කරා මෙතන variable දෙක values වෙනස් කරා එතකොට මෙන්න මෙතන ඇඩ්‍රස් දෙක වෙනස් වෙලා තියෙනවා. මේක තේරුණ අය hand raise කරන්න. පැහැදිලිව ඒක තේරුණා. මම hand raise කරන් ඉන්න. එතකොට මේ අනිත් අයට තේරුන්නේ නැද්ද? හරි මට ඊට ලේසි මේ hand lower කරන්නකෝ. මේක නොතේරුණා ඉන්නව නම් අත උස්ස. ඉක්මනට. මේක නොතේරුණා ඉන්නව නම් අත උස්ස. එක්කෙනෙක් ඉන්න. අත උස්සන්නේ? ඔයාලට මිස්ටේක් එකක් වෙලාද අත ඉස්සුවේ නැත්නම් ඇත්තටමද? මේක නොතේරුණා ඉන්නව නම් අත උස්ස. මිස්ටේක්. හරි. thank you. හරි එතකොට මේක හැමෝටම තේරුණා. අපි ඊළඟ කොටසට යමු. ඊළඟට මේකෙදී අපිට මේ variable name හදද්දී මේකේ received වෙච්ච වචන තියෙනවා. ඒ කියන්නේ Python වල භාවිතා වෙන වචන තියෙනවා. ඒ received මොකද ප්‍රශ්නයක්ද? මට බීටින් එක
මම හිතන්නේ එයාට හෑන්ඩ් රේස් කරන් ඉන්නේ මොකක් හරි ප්‍රශ්නයක්ද? නවෝද? chat එකේ දාන්න. හරි. යමු මේ received වචන පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ keywords. Python වල තියෙන keywords. keywords කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි මුලින්ම ඉගෙන ගත්ත print function එක. අපිට බෑ variable name එකක් විදිහට print කියලා variable name එකක් හදලා ඒකට මෙන්න මේ විදිහට value එකක් assign කරන්න බෑ. හරිද? එතකොට මේක අනිවාර්යෙන් මේක ප්‍රෝග්‍රෑම් එකකදී ප්‍රශ්නයක් වෙනවා. දැන් අපි උදාහරණයකට true කියලා ගමු. true කියන එක අපි මෙහෙම assign කරොත් ඒක කරන්න බෑ. එතකොට මේ දේ cannot assign to true. ඒ විදිහට වචන සෙට් එකක් තියෙනවා. ඔයාලට මේක බලන්න පුළුවන් Python received keyword කියලා ගැහුවම එනවා. හරිද? දැන් අපි තව හිතමුකෝ def කියලා. def තියනවා නැත්නම් id එහෙම හදන්න බෑ. දැන් මේ id කියලා හදන්න බෑ. ඕක මේ if කියලා හදන්න බෑ. ඒ received keyword තියෙනවා. වාට එක බලන්න පුළුවන් ඕන්න නැත්තම් මේ Python ටික ලර්න් කරගෙන ඉස්සරහට යනකොට ඒ words නිකම්ම හම්බ වෙනවා. ඒ කියන්නේ මේ function inbuilt function ඊළඟට ඒ දේවල් Python වල inbuilt එන keywords පාවිච්චි කරන්න බෑ. ඒක තමයි theory එක. හරි. ඒක හරි. ඊළඟට අර special characters පාවිච්චි කරන්න බැරි එක මම මුලදී කිව්වා variable name වලට. ඒ විදිහට තමයි variable name යන්නේ. එතකොට අපි ඔන්න variable names variables කියන මාතෘකාව අවසන්. ලොකු දෙයක් නැහැ. අපි පොඩි ක්විස් එකක් කරමු. මේකට උත්තරය එක chat message එකකින් හැමෝම මේකට උත්තරය දාන්න chat එකට. ඒ කියන්නේ පළවෙනි එකට එක chat එකක් ගහලා enter කරන්න එපා. එක කියලා දාලා උත්තරේ දාන්න, දෙක කියලා දාලා උත්තරේ දාන්න, තුන කියලා දාලා උත්තරේ දාන්න. විනාඩි සරලයි. විනාඩි දෙකක් වගේ දෙන්න ඕනද? ඔන්න ආයි වරද කරලා තියෙනවා. චමත් මේකට උත්තරය මම හිතන්නේ මිස්ටේක් එකක් වෙන්නේ නැති. මම පැහැදිලිව කිව්වනේ. නෑ. සම්පූර්ණ උත්තරය එකම chat එකකින් දාන්න. enter ගහන්න එපා. හරිද? enter ගහන්න නැතුව ඔයාට පුළුවන් chat එකේ shift එක ගහලා ඕන්න පල්ලෙහාට ගන්න පුළුවන්. ඊළඟ ලයින් එකට අන්න එහෙම අරගෙන දාන්න එක උත්තරයකට හොඳයි. දිසානායක දාලා තියෙනවා. අන්න ඒ විදිහට හැමෝම උත්තර ටික දාන්න මේ ප්‍රශ්න තුනට. ඔයා මේක කරලා ඉවර නම් hand raise කරා. උත්තර chat එකට answer එක දාලා hand raise කරා. hand raise කරන් ඉන්න. lower කරන්න එපා. hand raise කරගෙන ඉන්න අනිත් අය chat එකට උත්තරේ දාන්න.
හැමෝම කරලා නෑ. තව ඉන්නවා. තව පොඩි වෙලාවක් දෙන්නම් කරලා chat එකට දාලා අත උස්සන්න. hand raise කරන්න. හැමෝගෙම උත්තර හරි. පොඩි එකක දෙකක වගේ අඩුපාඩුවක් තිබ්බ එක ප්‍රශ්නයක වගේ. බලමු අපි. හරි. ලෝවර් කරමු. අපි මේක සාකච්ඡා කරමු. හරි හැමෝම පළවෙනි එකට උත්තරේ දාලා තිබ්බ ක්ලාස්. මොකද මේක ක්ලාස් එකක් කියන්නේ අපිට රිසිව්ඩ් කීවර්ඩ් එකක්. ඒක නිසා මේක භාවිතා කරන්න බෑ. ඒක හැමෝගෙම හරි ගිහිල්ලා තිබ්බා. ඒක ක්ලාස් කියලා දාලා තිබ්බා. තර දෙවැනි එකේදී අපිට මම කිව්වා උත්තරේ තුන්වෙනි එක. මොකද අපිට අන්ඩර්ස්කෝර් වලින් නේම් එකක් ස්ටාර්ට් කරන්න පුළුවන්. නෝමල් මෙතන අන්ඩර්ස්කෝර් එක ෆස්ට් එකට උනත් ලාස්ට් එකට උනත් පුළුවන්. හැබැයි නම්බර් එකකින් ස්ටාර්ට් කරන්න බෑ. මෙතන මුලට නම්බර් එකක් තියෙන නිසා උත්තරේ 3. ඒකත් ගොඩක් අයගේ හරි. මෙන්න මේ අන්තිම එක තමයි පොඩ්ඩක් අවුල් වෙලා තිබ්බේ. ඒකේ උත්තරේ වෙන්නේ 2. මොකද මේකෙදි මේක වැරදුන ප්‍රශ්නයක් නැහැ. මොකද මේක අපිට දැන් මේකෙදි කියන්නේ පැක්ටිකල් කේස් එකනේ. එතකොට දැන් මේක අපිට අඳුරගන්න අපි පාවිච්චි කරනවා පොඩි මෙතඩ් එකක් කැමල් කේස් කියලා. එතකොට අපිට මේකෙදි මුල් ලකුර කැපිටල් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට උත්තරේ එම්ප්ලොයි මෙන්න කැපිටල් වෙලා තියෙනවා. නේම් එකේ මේ ෆස්ට් නේම් එක. එතකොට අපිට මේක පැහැදිලිව බලා ගන්න පුළුවන්. එතකොට මේකේ උත්තරේ වෙන්නේ 2. එන්නකොට කැපිටල් කරපු නිසා. හරි. ඊළඟට අපි යමු නම්බර්ස් වලට. මේක වැදගත්. අපිට මැෂින් ලර්නින් වල නම්බර්ස් කියන දේ ඔන්න වැදගත් පාඩමක්. මොකද අපි නම්බර්ස් එක්ක තමයි වැඩ කරන්නේ. මැෂින් ලර්නින් වලදී data තමයි වැදගත්ම. ඉතින් එතනිනුත් නම්බර්ස් තමයි අපි වැඩිපුරම ගනුදෙනු කරන දේ. හරි. නම්බර්ස් වලට ආවට පස්සේ ඔයාට ඉතින් නම්බර්ස් කිව්වම අපිට සරලව එකතු කිරීම අඩු කිරීම දේවල් මේකෙත් කරන්න පුළුවන්. දැන් උදාහරණයකට 5 ධන 5 උත්තරේ නම. එතකොට 5 අඩු කිරීම 6 උත්තරේ නම. ඊට පස්සේ අපිට මේකේ ගුණ කිරීම කරන්න පුළුවන්. 5 ගුණ කිරීම 5. ඊට පස්සේ 5 බෙදීම 2 බෙදීම කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන්නි පව කරන්න පුළුවන්. මේ විදිහට සාමාන්‍ය කරන කැල්කියුලේෂන් හැම දෙයක්ම මේකේ කරන්න පුළුවන්. හරිද? මේක පොඩ්ඩක් නෝමල් ඇවරේජ් ලෙවල් එකේ අපි ලර්නින් පාත් එක යනවා. මොකද මොනවත්ම නොතේරෙන අයට බය වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලොන්ට දවස් 16ක් විතර කවර් කරන සරලව කියලා දෙන Python course එකක් නොමිලේ හම්බු වෙනවා. හරිද? ඒක නිසා ඒක ඩවුට් එකක් තියාගන්න එපා. හැබැයි මේකත් අල්ලගන්න පුළුවන් දක්ෂයෙක්ට. මම හිතනවා ඔක්කොම සාමාන්‍ය යුනිවර්සිටි යනවා වගේ ස්ටුඩන්ට්ස්ලා ඇත්තේ. හරි. මේ විදිහට කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ මුලින්ම අපි ඉගෙන ගමු අපි සරල මේ දෙයක් මතක් කරගමු. කොහොමද ත්‍රිකෝණයක ඒරියා එක හොයන්නේ? ත්‍රිකෝණයක ඒරියා එක හොයන්නේ කොහොමද? සූත්‍රය දන්නවනම් chat එකට දාන්න කවුරු හරි. බලමු ඔයගොල්ලෝගේ ගණිත දැනුම කොහොමද කියලා.
මේක මේ ග්‍රේඩ් 10 වගේ මම හිතා ඊටත් අඩුද කොහෙද මතක නැතුව ඇති මොකක්ද සූත්‍රය එක බෙදීම දෙක බේස් එක ගුණ කිරීම හයිට් එක එම අපිට හිතන්න පුළුවන් නැත්තම් හොඳයි XY දාලා තියෙනවා හිම XY කියලා ගන්නත් පුළුවන් හරි එතකොට මේක සූත්‍ර වෙන්නේ අපිට පුළුවන් මේක සූත්‍ර වෙන්නේ ත්‍රිකෝණයකටන් එක බෙදීම දෙක ගුණ කිරීම බේස් එක ගුණ කිරීම හයිට් එක يعني ත්‍රිකෝණයක මෙහෙම තියනවා නම් බේස් එක මෙහෙම හයිට් එක කියන්නේ මෙතන උස ඒ විදිහට ගන්න පුළුවන් අපි මේක බලමු මේ මෙතන කොහොමද කැල්කියුලේෂන් එක Python වලින් කරන්නේ කියලා අපිට ලියන්න පුළුවන් මේක අපි සරල වේරියබල් එකකටම දාගමු area සමානයි එක බෙදීම දෙක දැන් අපි මෙතෙන්ට වරහන් දැම්මේ මොකද අපේ සූත්‍රය ගත්තොත් මේක වෙනම තමයි තියෙන්නේ නැත්තම් මේක ඉස්සෙල්ලා ගුණ වෙන්නේ නැහැ ඒක නිසා මේක ඔයාලා දන්නවා සරල 1 බෙගුදරි එතකොට ගුණ කිරීම වරහන් ඒව අපි සෙපරේට් කරන්න ඕන නැත්තම් මේ දෙක වෙනම කැල්කියුලේෂන් එක වෙන්න පුළුවන් ඒක නිසා අපි මේක වරහන් ඇතුලේ දානවා හරි ඊට පස්සේ අපිට පුළුවන් මේක ගුණ කිරීම අන්න අපිට බේස් එක ගුණ කරන්න හයිට් එක හරි මේ විදිහට තමයි සූත්‍රය එන්නේ. දැන් අපි height එකයි base එකයි variable define කරේ නැහැ. අපිට පුළුවන් base එක සමානයි 10 කියලා දෙමු. ඊට පස්සේ අපි height එක සමාන අපි 7ක් විතර ගමු. මේක මම variable දෙක ඔන්න assign කරා. මේක execute කරගමන් area එකට value එක එනවා. අපි area එක print කරලා බලමු. කීයක් ඇවිල්ලාද කියලා. අන්න ඇවිල්ලා තියෙනවා අපිට 35ක් area එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි අපි implement කරපු පළවෙනි numerical calculation එක. කියන්නේ සාමාන්‍ය භාවිතයක් සඳහා. හරි. මේක මොකක්ද? මේක type එක float. මොකද දශම ස්ථානයක් ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි දැන් මේ ආයි මතක් කරගමු මේ දන්නේ නැති අයට මේකේ විශේෂ දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, බෙදීම නැතිව විශේෂ වෙන දේවල් ටිකක් තියෙනවා. අපිට පුළුවන් මෙන්න මෙහෙම ෆ්ලෝ ඩිවිෂන් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ 10 ඩබල් බෙදීම ගහලා 3 ගැහුවොත් මෙතෙන්දි කරන්නේ දශම ස්ථාන අයින් කරලා පූර්ණ සංඛ්‍යාව තමයි එන්නේ. දැන් 10 3ෙන් බෙදුවම දශම ස්ථාන ගානක් නේ එන්නේ. උදාහරණයක් විදියට අපි normal බෙදීම ගමන් 10 බෙදීම 3 මෙන්න මේ 3.333 ඔය විදියට එනවා. එතකොට මේක flow division කරා මොකද වෙන්නේ? මේක පූර්ණ සංඛ්‍යාව අර 3යි දශම ගණන් නැතුව පූර්ණ සංඛ්‍යාව විතරක් එනවා. ඔළුවට දාගන්න මතක නැත්තම් මේ ටික දන්නේ නැති අය මේක දැන් ඉගෙන ගන්න. ඊට පස්සේ අපිට එනවා modulus. modulus කියන්නේ අපි හිතමුකෝ 17 මෙන්න මෙහෙම percentage ලකුණ 3 කියලා. එතකොට මේකෙදි වෙන්නේ මේක 17 3න් බෙදුවම ඉතිරි වෙන ගාන එනවා. ඉතිරි වෙන ගාන. නැත්නම් අපි 10 3න් බලමුකෝ. එතකොට 10 3න් බෙදුවම ඔයාලට කීයක් ඉතිරි වෙනවද? 1යි. 3 අරක් 3 9යි.
එතකොට ඉතිරි එකක් අන්න ඉතිරිය තමයි එන්නේ මේ මොඩියුලස්. මොඩියුලස් මෙහෙම තමයි ලියන්නේ. එතකොට මේවා අවශ්‍ය වෙනවා ඔයාලා ඒ ලෙවල් කරා නම් මේවත් එක්ක ඕන තරම් ප්‍රෝග්‍රෑම් ලියලා ඇති. මම මේ දේවල් දැන් මතක් කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතන එනවා පවර් එක. පවර් එක ඇති අපි හිතමු 3 වරක් 3 කියලා. එතකොට අපි මේ ලියන්නේ පවර් එක 3 ගුණ ඩබල් ගුණ කිරීමක් විදියට මෙතන දැම්මා. ඔන්න පවර්. හරිද? ඊට පස්සේ අපිට වරහන් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ එනවා අපිට විද්‍යාත්මක අංකණයෙන් කොහොමද මේ නම්බර්ස් ලියන්නේ කියලා. විද්‍යාත්මක අංකණය ලියන විදියටම ලියන්න පුළුවන්. අපි හිතමුකෝ ෆ්ලෝ කියලා ලියලා අපි හිතමු x1 s1 කියලා S1 කියලා දාලා මම මේ වේරියබල් එකට විද්‍යාත්මක අංකණයෙන් යම් වැලියු එකක් ස්ටෝර් කරන්න යනවා. එතකොට අපිට විද්‍යාත්මක අංකණය ලියන විදියටම මෙතන ලිව්වට පස්සේ මේක වැඩ කරනවා. අපි හිතමු 3 4 කියලා. මේක විද්‍යාත්මක අංකණයෙන් වැඩ කරනවා. අපි දැන් ඕනනම් S1 එක බැලුවොත් අන්න ඒකේ ඇත්ත වැලියු එක ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක මේ විදියට ලියන්න පුළුවන්. මේවා කියලා දෙනවා ඉස්සරහට මේ අපිට ඕන වෙන විද්‍යාත්මක අංකණය මම එතෙන්දි කියලා දෙන්නම්. හරි. ඊළඟට අපි බලමු අපි පොඩි ෆන්ක්ෂන් එකක් බලමු. තව ෆන්ක්ෂන් එකක් අපිට මැෂින් ලර්නින් වලට අවශ්‍ය වෙන අපිට ඕන වෙනවා දැන් මේ මෙන්න මෙහෙම 34යි දශම 4යි 5යි 7යි ඔන්නෝක අපිට ඕන මේ 34ට රවුන්ඩ් කරගන්න. එතකොට මේ කියන්නේ වට යන්න පොඩි කාර්යය අහලා ඇති. එතකොට මේකේ තියෙන ෆන්ක්ෂන් එකක් round round කියලා. මේකෙදී අපිට පුළුවන් මෙන්න මේ විදියට මේකට දුන්නට පස්සේ මෙන්න මේ විදියට මේක රවුන්ඩ් කරගන්න. එතකොට අපි මේක 3යි 8 වගේ දුන්නොත් ඒක 35ට රවුන්ඩ් වෙනවා. ඒක ඔයා මං හිතනවා දන්නේ නැති කියලා. මේක බේසික් මැත්. එතකොට මේක උනත් ඉස්සරහදී කවර් වෙනවා. ඒ කියන්නේ මේක මම සරලව කියන්නම් 5ට වැඩි නම් මේක තියෙන සංඛ්‍යාවෙන් උඩ වැලියු එකට යනවා. 5 හෝ 5ට අඩුයි නම් මේක තියෙන සංඛ්‍යාවටම තමයි වැටෙන්නේ. දැන් මේක අපි හිතමු 2 කරා කියලා. එතකොට ඔන්න 34ම තමයි එන්නේ. ඒ විදිහට තමයි ඒක තියෙන්නේ. ඊළඟට අපි යමු මේ බයිනරි රෙප්‍රසන්ටේෂන් එකක් ගැන. ඒ කියන්නේ අපි දැන් බයිනරි කියන්නේ දීමේ සංඛ්‍යා. ඒ කියන්නේ අපේ ඔයාලා දන්නවා කම්පියුටර් එක අපි දැන් මේ ලියන දෙයක් අපි හිතමු මොකක් නමක් කියලා. අපි මෙහෙම Python කියලා ලිව්වා කියන්නේ. මේක කම්පියුටර් එක ස්ටෝර් වෙන්නේ තනිකරම සංඛ්‍යා විදියට. එතකොට සංඛ්‍යා විදියට මේක දීමේ විදියට එක බිඳුව කියන බිට වලින් වැඩ කරන්නේ. එතකොට මම හිතන්නේ grade 10 වල මේක දීමේ සංඛ්‍යා ඒ වගේ දේවල් ඉගෙනගෙන නැති. අපි බලමු මේ තියෙන සංඛ්‍යාවක් බයිනරි වලින් කොහොමද ඩිස්ප්ලේ කරගන්නේ කියලා. අපිට පුළුවන් පොඩි ෆන්ක්ෂන් එකක් තියෙනවා. format කියලා ෆන්ක්ෂන් එකක්. මේකට values දෙකක් පාස් කරන්න ඕන. මොකද්ද value parameters දෙකක් පාස් කරන්න ඕන. value එක සහ format එක. එතකොට ඔයාලට බලන්න පුළුවන් අපි value එක අපිට ඕන 5 කියන සංඛ්‍යාව දීමේ ආකාරයෙන් පෙන්වන්න. මම ඒක හැදෙන විදිය ඔයාලට පෙන්වන්නම් දීමේ කොහොමද හදන්නේ කියලා. මේ විදියට අපි ටයිප් එක දෙනවා. දීමේ වලට ටයිප් එක දෙන්න බයිනරි. දී අකුරක් තමයි අපි පාස් කරන්න ඕන. මේක දුන්නම අන්න 1.1 කියලා එනවා. දැන් දීමේ විදියට සංඛ්‍යා හරවන විදිය දන්න අය හෑන්ඩ් රේස් කරා. දීමේ විදියට සංඛ්‍යා හරවන්නේ කොහොමද කියලා දන්න අය හෑන්ඩ් රේස් කරා. තුන් දෙනයි. හරි. 4යි. හරි. මම කියලා දෙන්නම්. අපි ගමු මේ 5 කියන සංඛ්‍යාව. දැන් මෙතන 5
කියන සංඛ්‍යාව තියෙනවා. මේ දීමේ විදියට හරවනකොට දැන් මම ලොකු තියරි උගන්වන්නේ අපි මේ විභාගයක් ලියන්න නෙවෙයි. මේ වැඩේ දැනන් හිටියම ඇති. දීමේ කියන්නේ දෙකේ බල විදියට ඔයාට මේක ලියන්න පුළුවන්. හරිද? මම ප්‍රසන්ටේෂන් එකෙත් දාලා තියෙනවා. මේ තියෙන්නේ අපි මේකේ දෙකේ බල විදියට තමයි ලියන්නේ. එතකොට දෙවරක් බිඳුව දෙවරක් එක මේ විදියට මේ එන සංඛ්‍යාව අපි ලියලා ඒ සංඛ්‍යාවට තියෙන ගාන අපි බලනවා. අපි ගාන හදමු. දැන් මේකේ අපි මුලින්ම මෙතන කරන්නේ මෙතන අපි ලියා ගන්නවා දෙකේ බලමු දෙකේ බිඳුව වෙනි බලය කීයද දෙකේ බිඳුව ටක් ගාලා දාන්න දෙකේ බිඳුව කීයද එකයි හොඳයි ඒක දන්නේ නැති අය ඉන්නවා නම් මේක බේසික්ස් මැත් යම් සංඛ්‍යාවක් බිඳුවෙනි බලයෙන් ගුණ කරාම උත්තරය කීයද එකයි ඊට පස්සේ දෙකේ එක එතන බිඳුව දෙකේ එක කීයද දෙකයි ඊට පස්සේ දෙකේ දෙක කීයද හතරයි මෙන්න මේ විදිහට අපි දෙකේ බල ඉස්සරහට ලියාගෙන යනවා ලියාගෙන ගිහිල්ලා අපි මේ සංඛ්‍යා මේ දැන් 5 කියන සංඛ්‍යාව අපිට හරවන්න ඕන එතකොට අපි කරන්නේ මේ 5 කියන සංඛ්‍යාවට මෙතන මේ 4 2 1 කියන ස්ථාන වලින් 5 කියන සංඛ්‍යාව හදන්න අවශ්‍ය දේවල් ටිකට අපි 1 කියලා දාගන්නවා. හරි අපිට මෙතන 5 හදන්න පුළුවන් 4 2 1කින් 4ට 4 1 එකතු කරලා. එතකොට මෙතන 4ට 1 දානවා මේකට 1 දානවා අනිත් ඒවාට බිංදු දානවා. ඉස්සරහා ඒවාට බිංදු දාන්න ඕනේ නැහැ. මොකද ඒවා එහෙම ඉස්සරහා දේවල් ගන්න නැහැ. අන්න එතකොට අපිට එනවා මෙන්න 5 කියන සංඛ්‍යාව දීමේ විදියට කන්වර්ට් කරාම කොහොමද එන්නේ? එතකොට 5 කියන සංඛ්‍යාව අපි ලිව්වම කම්පියුටර් එක යා අඳුරගන්නේ මෙන්න මේ විදියට දීමය වලින් තමයි යා අඳුරගන්නේ. කැල්කියුලේෂන් කරන්නේ මේ මතක තියන් ඉන්නේ. එයා දකින්නේ මෙන්න මේ වගේ සංඛ්‍යාවකින් තමයි දකින්නේ. එතකොට ඔන්න ඕක තමයි අර අපි මෙතන ෆෝමැට් කියන ෆන්ක්ෂන් එකෙන් මේ විදියට කන්වර්ට් කරලම ගත්තේ. හරි. මම හිතනවා මේක මේ දන්න අය වුණත් ඉගෙන ගන්න දෙයක් අද මතක් කරගන්න දෙයක් තිබුණ නැති කියලා මේක තුල. එතකොට මේකේ තව තියෙනවා ග්‍රේඩ් 10 වල ග්‍රේඩ් 11 වල ෂඩ් දශමය දශමය අෂ්ටමය මේ වගේ දේවල් තියෙනවා. හැබැයි අපිට බේස් 2 එක විතරක් ප්‍රමාණවත්. ටග්ගාල මේ කුයිස් එක කරන්න කලින් වගේම chat එකට උත්තරේ එක කමෙන්ට් එක chat message එකකින් මේකට උත්තරේ දාන්න. එක chat message එකකින් දාන්න. හැමෝම කරන්න ඕනේ. මොකද මේක බලන් ඉන්න ආපු දෙයක් නෙමෙයි නවා මාස දෙකක් ඇතුළත මැෂින් ලර්නින් කියන දේ ඉගෙන ගන්න ආපු ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක. මේක අර අනිත් තැන්වල කරනවා වගේ නිකන් කන්ටෙන්ට් එකක් උගන්වලා බෑ. අපි එහෙම කරන්නේ නැහැ. ඔයා මේකෙදී exercises, quizzes ඒ දේවල් කරන්න ඕනේ. ඔයාට සාධාරණ හේතු වලට ඔයාට සාධාරණ හේතුවක් නම් ඒවට එක්සිකියුස් තියෙනවා නැත්තම් මේ අනිවාර්යෙන් වැඩ කරන්න ඕන මේ මාස දෙක ඇතුළත. හැම දවසකම තියෙන්නේ සතියට දවස් 3ක් 4ක් ඒ වගේ වාට මේක අනිවාර්යෙන් ජොබ් එකක් කරන කෙනෙක්ට උනත් මේක කරගෙන යන්න පුළුවන් විදියට තමයි මේක හදලා තියෙන්නේ. කැම්පස් ස්ටුඩන්ට් කෙනෙක්ට ඕන කෙනෙක්ට මේක කරගෙන යන්න පුළුවන්. හරි අපි බලමු. අපි උත්තර දාලා තියෙනවා. මේ පාරත් මේ හෑන්ඩ් රේස් කරන්න උත්තරේ වා chat එකට දැම්මම
තව වෙලාව ඕනද 8 දෙනෙක් කරලා තියෙනවා ඕනම අනිත් අය කරලා දාන්න හෑන්ඩ් රේස් කරනවා chat එකට උත්තරේ දාලා තියෙනවා නම් දැන් අද Python කරන නිසා මේ කට්ටිය අඩුයි හැබැයි ආපු අය හොඳයි මොකද ආයි මතක් කරන් යන එක තමයි හොඳම දේ ඒකට තමයි ඔයාට මැෂින් ලර්නින් කියන දේට ફોකස් කරගෙන ඉගෙන ගන්න පුළුවන්. ඔයාට අද හිතෙන්නේ නැති අද අනිවාර්යෙන් ඔයාට මතක නැති දේවල් අලුතෙන් ඉගෙන ගන්න දශමයක් හරි මේකේ තියෙන්නේ නැති. මොකද අපිට අමතක වෙනවා පොඩි පොඩි දේවල් වුණා. ඔයාට හොඳ ආරම්භයක් ගන්න මේක හොඳම අවස්ථාව කිසිම වෙලාවක ඔයාට 100% සැටිස්ෆයි නම් විතරක් ස්කිප් කරන්න නැත්තම් ටිකක් පොඩි හරි මේකක් තියෙනවා නම් ඒක හොඳම දේ ඔයා මෙතන මුදලක් ගෙවලා මාස දෙකක ප්‍රෝග්‍රෑම් එකකට ස්ටාර්ට් වෙන්නේ එතකොට අවුල් කරගන්න එපා පොඩ්ඩක් හරි අවුලක් තියෙනවා නම් එදාට අනිවාර්යෙන් ජොයින් වෙන්න පැය දෙකක්නේ එතකොට ඒක ඔයාට මේ ඔයිට වඩා අපි කාලේ නාස්ති කරන්නේවට වැය කරනවා ඒක නිසා ඒක පොඩ්ඩක් හිතලා මොලෙන් හිතලා ඒ වැඩ ඒ විදිහට වැඩ කරන්න හරි හොඳයි දාලා තියෙනවා ගොඩක් අයගේ උත්තර හරි අපි කතා කරමු ඉතින් බැරි වුණ අයට ප්‍රශ්නයක් නැහැ මේක අල්ලගන්න පුළුවන් ඔයාට මේ යන්නේ ඇවරේජ් මට්ටමක ඊට වඩා සරල ඔය ඉගෙන ගන්න ඔප්ෂන් එකක් ඔයාට ෆ්‍රී ලැබෙනවා සම්පූර්ණ කෝස් එකක් එතකොට ඔයාට ඒක ඉගෙන ගන්න පුළුවන් හරි අපි බලමු පළවෙනි එකට 9 කියන එකට කොහොමද උත්තරේ 9 කියන එකට 4 තමයි උත්තරේ. ඒ කියන්නේ 9ට එනකොට අපි කොහොමද කරන්නේ 1 ඊට පස්සේ 2 4 8 කියන්නේ 2 1 2 2 2 3 2 4 ඒ විදිහට ලියනවා. එතකොට 9 හදන්න මෙතනින් කොහොමද හදන්නේ? අපිට පුළුවන් 1යි 8යි 1යි ගන්න. එතකොට 9. මේක තමයි උත්තරේ. එතකොට උත්තරේ මොකක්ද? 1.2 කියන්නේ උත්තරේ 4. හතරවෙනි උත්තරේ අපිට පළවෙනි එකට හරි. ඊළඟට අහනවා මේක මේ මොකද්ද data type එක කියලා. data type එක හැමෝම දාලා තියෙනවා. හැබැයි එතෙන්දී ඔව් 2ට 3 3 3 3 හරි හොඳයි. ඔව් එතෙන්දී data type එක මම එතන පෙන්නුවා මේක මේ දශම ස්ථාන වෙන්නේ. එතකොට මේක float ඒක වගේ වැරදුනා නම් දැන් ඒක මතක තියාගන්න මේ විද්‍යාත්මක අංකණය වුණත් ඔයා දකින්න ඇති එතන ඉන්නේ නම්බර් එකක්. එතකොට ඒක අනිවාර්යෙන් මේ අපිට දශම ස්ථානයක් එක්ක ආවෙනේ. දැක්කද? එතකොට ඒක float විදියට තමයි එන්නේ. හරි. ඊට පස්සේ මේ ඊළඟට තියෙනවා මේ correct number එක. මොකක්ද number එක? පළවෙනි එක වැරදි. මොකද ඒක විද්‍යාත්මක අංකණයක් නෙවෙයි නිකන් එකක් 3j කියලා එහෙම අපිට ලියන්න බෑ. දෙවෙනි එක නම්බර් එකක් sorry මේ නම්බර් එකක් නොවන්නේ කියලා අහන්නේ. එතකොට මෙතන මේ ඔයාලට බලුව ගමන් පේනවා මේකෙදි මේ බ්‍රැකට්ස් දාලා තියෙනවා. එතකොට අපිට මේක මම කිව්වා බ්‍රැකට්ස් දැම්මොත් ඉන්ටිජර් එකක් ලිව්වත් මේක ස්ට්‍රිං එකක් වෙනවා කියලා. එතකොට අපිට උත්තරේ දෙක විදිහට මේක ස්ට්‍රිං data type එක. එතකොට මෙතෙන්දි මේක ආන්සර් එක තුන්වෙනි එකට 2. ඔය විදිහට තමයි යන්නේ. අපි ඊළඟ කොටසට යමු. ස්ට්‍රිං ඒ කියන්නේ ස්ට්‍රිං එක වැඩ කරන්න තමයි තියෙන්නේ. අපි දැන් ස්ට්‍රිං ගැන අවබෝධයක් තියෙනවනේ කොහොමද මේව හදන්නේ ටයිප් එකක්. එතකොට ඒකේ කොහොමද අපි
ටයිප් එක චෙක් කරන්න කියලා ඔයගොල්ලෝ දන්නවා. දැන් අපි බලමු මේ මෙන්න මේ වගේ එක්සාම්පල්. ස්ට්‍රිං වලට ආවට පස්සේ මම මෙතන අලුත් කෝඩ් සෙල් එකක් ගන්නවා. මම name කියලා මෙහෙම හදලා මම දෙනවා අනුප ප්ලස් මම මේක එකතු කරනවා ඉසුරු මේකෙදි අවුට්පුට් එක මොන වගේ එකක් වෙයිද chat එකේ දාන්න මේකේ අවුට්පුට් එක මොන වගේ අවුට්පුට් එකක් වෙයිද දාන්න බලන්න නහරි මේකෙදි මේ විදියට මෙනවා මේක බ්‍රැකට් එකක් මැද පාවිච්චි වෙන්නේ ෆස්ට් නේම් එක ලාස්ට් නේම් එක මෙතනදී බ්‍රැකට් එකක් එන්නේ නැති නිසා මේ දෙක කම්බයින් වෙලා මෙන්න මේ විදියට ස්පේස් එකක් නැතුව print වෙනවා. අපිට මේක ස්පේස් එකක් දාන්න ඕන නම් විවිධ ක්‍රම තියෙනවා. අපිට ඕන නම් මෙතෙන්ට දාලා මේක බලන්න පුළුවන්. නැත්තම් මේ පැත්තට දාන්න පුළුවන්. මේ විදියට නැත්තම් අපිට අලුත්ම empty එකක් මෙතෙන්ට දාන්න පුළුවන්. ඒ කියන්නේ තව ප්ලස් එකක් දාලා මේක තව string එකක් විදියටම මෙතෙන්ට මැදට ස්පේස් එකක් එකතු කරන්න පුළුවන්. ඒත් එනවා. නැත්තම් ඔයාට f string පාවිච්චි කරලා කරන්න පුළුවන්. මේ විදියට කරන්න පුළුවන්. ඊළඟට මේ string එකක් ගත්තම මේකත් පොඩ්ඩක් array එකක් විදියටම මේකෙදි වැඩ කරනවා. දැන් මම ඊළඟ මාතෘකාවේදී කියලා දෙන්නම්. එතන list කතා කරනවා. මේක කියන්නේ මේ අපි ලියන string variable එකක් අපිට පුළුවන් index ආකාරයෙන් access කරන්න. ඒ කියන්නේ මම name එක කියලා මෙතන හදනවා. එතකොට මම අපි first name ගමු f name ඊට පස්සේ මෙතන මම ලියනවා අපි ලියමු නිසල් කියලා. හරි. මේ name එකේ තියෙන මේ ඉලක්ක මේ අකුරු අපිට පුළුවන් එක access කරන්න. මේක list වලට කතා කරද්දි මම indexing ගැන කතා කරද්දි තව explain කරනවා. ඒ කියන්නේ මෙන්න අපි f name එක හැදුවා මට පුළුවන් මෙන්න f name මෙහෙම bracket එකක් දාලා බිඳුව කියලා දැම්මොත් මට පුළුවන් මේකේ එන්න කුර access කරන්න. මෙතන තියෙන්නේ බිඳුව. මේ ඉන්ඩෙක්සින් පටන් ගන්නේ මෙන්න මෙහෙම. දැන් අපි මෙහෙම වචනේ අපි මේකම ගමුකෝ. අපි මේක ගත්තොත් මෙතන දැන් මේ නිසල් කියන එකේ මේක තියෙනවා. මෙතන ඉන්ඩෙක්ස් එකක් කියන්නේ මෙතන අපි හිතමුකෝ මේක මෙහෙම මේ පොඩි බකට් එකක් කියලා. මෙන්න මෙහෙම ඔන්න ඔහොම මේ සෙල් වෙන් වෙලා තියෙනවා. මෙතන n අකුර මෙහෙම තියෙනවා. i අකුර මෙතන තියෙනවා. s අකුර මෙහෙම තියෙනවා. a මෙතන මෙහෙම l අකුර තියෙනවා. එතකොට මේකේ මේ සෙල් වලට මේ පොඩි ඇඩ්‍රස් එකක් තියෙනවා. ඇඩ්‍රස් එක පටන් ගන්නේ බිඳුවේ ඉඳන්. බිඳුව 1 2 3 4 විදියට මේ විදියට මේක යනවා. එතකොට මේ පැත්තේ ඉඳන් තමයි යන්නේ. මේ පැත්තේ ඉඳන් අපිට එන්නත් පුළුවන් ඍණ 1 ඍණ 2 ওই විදියට එන්න පුළුවන්. හරි. ඒක ඕනේ නැහැ. අපි මේක ඉගෙන ගමු බිඳුව. එතකොට 1 2 ওই විදියට මේක ඇක්සස් කරන්න පුළුවන්. ඒක තමයි මේකෙදි අපිට ගන්න පුළුවන් විදිය. ඊට පස්සේ මේකෙදි තව විදියක් තියෙනවා ස්ලයිසිං කියලා. ස්ලයිසිං කියන්නේ අපිට පුළුවන් යම් කිසි දෙයක් වෙන් කරලා ගන්න. ඒ කියන්නේ යම් කිසි රේන්ජ් එකක් වෙන් කරන්න. ස්ලයිසින් එකක් අපි කරන්න පුළුවන් බිඳුවේ ඉඳන් අපිට කීය දක්වාද? අපි කියමු බිඳුවේ ඉඳන් 2 දක්වා. අන්න එහෙනම් මෙහෙම මාක් එක දාලා අපි 2 කියලා දානවා. බලමු. මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? එතකොට දැන් හරිනම් එන්න ඕන මේකේ
මේක බිඳුව මේ පොසිෂන් එක n එක බිඳුව i එක 1 i එක 1 අපි මෙතන ගමු මේක බිඳුව i එක 1 අපි දෙකනේ දින්නේ බිඳුව ඉඳන් 2 දක්වා එතකොට එන්න ඕන කීයද මෙන්න මේ 3ම එන්න ඕනනේ 2 දක්වානේ හැබැයි මේ ස්ලයිසින් දෙනකොට ඔයා මතක තියන් ඉන්න ඕන දෙයක් තියෙනවා ස්ලයිස් එකේ අවසාන අංකයට වඩා එකක් අඩුවෙන් තමයි එන්නේ එහෙනම් 2 දුන්න නම් මෙතන එන්නේ මෙන්න මේ දක්වා තියෙන මේ ටික තමයි එන්නේ ඒක නිසා තමයි අපිට අතන අර විදියට ni විතරක් ආවේ එහෙනම් ටක් ගාලා chat එකේ දාන්න මෙතන s මේ nis කියන අකුරු 3 ගන්නවා නම් කොහොමද ස්ලයිසින් එක ලියන්නේ nis කියන එක ලියනවා නම් කොහොමද ස්ලයිසින් එක කරන්නේ බිඳුවේ ඉඳන් 3 දක්වා හොඳයි එතකොට බිඳුවේ ඉඳන් 3 දක්වා මෙහෙම ආවම අන්නේ විදියට එනවා හරි හොඳයි ඊළඟට අපිට පුළුවන් මේ අවසානයක් නොදා ඉන්න එතකොට අපිට අපි හිතමුකෝ s අකුරේ ඉඳන් යන්න ඕනේ කියලා එතකොට 0 1 2 0 1 2 එතකොට මෙතන 2 දැම්මා අපි මෙහෙම අවසානයක් දාන්නේ අන්න එතකොට මෙතන 0 1 2 දෙකේ ඉඳන් ඉස්සරහට තියෙන හැම එකක්ම මෙතන print වුණා මම කියවනේ ඍණ එකේ ඉඳන් එන්නත් විදියක් තියෙනවා කියලා ඒ කියන්නේ අපි මේ පැත්තේ ඉඳන් ඒ කියන්නේ අපි මේ පැත්තේ ඉඳන් ඒ කියන්නේ දැන් අපි ගියේ මෙතන වමේ ඉඳන් දකුණටනේ දකුණේ ඉඳන් පුළුවන් අපිට මේ වංග කරන්න ඍණ 1 ඍණ 2 එකේ ඉඳන් යන්නේ එතකොට ඍණ 1 ඉඳන් මේ පැත්තට ඍණ 2 ඍණ 3 ඍණ 4 එහෙම එන්න පුළුවන් එහෙනම් අපි බලමු මෙතන ඍණ 1 කියන්නේ මොකක්ද කියලා ඍණ 1 කියන්නේ ඉතින් l එක තමයි දැන් අපි n එක ගන්නවා නම් කීයද 1 2 3 4 5 අන්න n එක අපිට ගන්න පුළුවන් හරි එතකොට මේ ස්ලයිසින් වලත් අපිට ඍණ වල ඉඳන් අර ස්ලයිස් කරන්න පුළුවන් ඒක ඔයාලට තේරෙනවා මේක එක්සර්සයිස් එකක් ඔයාලට දෙනවා ඊළඟ දවසේදී කරන් ඉන්න සහ ඒක ගෲප් එකට දාන්න ඔයාලට ටයිම් එකක් දෙනවා ඒක නිසා මේ අද සෙෂන් එක ඉවරුණා මේ ඒ එක්සර්සයිස් එක තියෙන ඩොකියුමන්ට් එක ගෲප් එකට ෂෙයා කරනවා මොකද හෙට සෙෂන් එක නැහැනේ ආයි තියෙන්නේ 15 වෙනිදා එතකොට දවස් දෙකක් තියෙනවා පොඩි එක්සර්සයිස් එකක් හැමෝටම කරන්න පුළුවන් ඊළඟට අපිට මේකේ අපිට පුළුවන් මේ කැරක්ටර්ස් කීයක් තියෙනවද කියලා බලන්න ඒකට ෆන්ක්ෂන් එකක් තියෙනවා len කියලා අපි fname කියන එක පාස් කරොත් අන්න 5යි කියලා එනවා කැරක්ටර්ස් කීයක් තිබ්බද 3යි 4යි 5යි හරිනේ හරි ඊට පස්සේ අපිට පුළුවන් තව ෆන්ක්ෂන් එකක් තියෙනවා අපිට මේක ඇතුලේ යම් වචනයක් හෝ අකුරක් තියෙනවද කියලා බලන්න පුළුවන් ඒක තමයි in කියලා කියන්නේ අපි හිතමු මේක ඇතුලේ අපිට x අකුරක් තියෙනවද කියලා බලන්න ඕනේ එහෙනම් අපි ලියන්නේ මෙහෙම x අකුර දානවා in කියලා ලියනවා අපේ variable name එක අපි මෙතෙන්ට දානවා ඒ කියන්නේ මේ variable name එක කියන්නේ මෙතන ගිහිල්ලා මෙන්න මේ value එක ඇතුලේ x එක තියෙනවද එතකොට එන්නේ මේක රිටර්න් කරන්නේ true false තමයි තියෙනවද නැද්ද false මේක ඇතුලේ n එක තියෙනවද බලුවොත් n එක හරි තියෙනවා අන්න එහෙනම් true ওই විදිහට අපිට මේක ඇතුලේ තියෙනවද බලන්න පුළුවන් මේක අනිත් විදිහට බලන්නත් පුළුවන් not in නැද්ද කියලා බලන්නත් පුළුවන් එතකොට දැන් මෙතන මෙහෙම එන්නේ not කියලා ලිව්වොත් n එක මේක ඇතුලේ නැද්ද තියෙන නිසා මේක false වෙනවා එතකොට මේකේ x එක නැද්ද එහෙනම් මොකද වෙන්නේ chat එකේ දාන්න x එක මේකේ නැද්ද එතකොට මොකද්ද වෙන්නේ x එක මේකේ නැද්ද මොකක්ද එතකොට රිටර්න් කරන්න ඉක්මනට දා true හරි true මොකද මේක x එක මේ ඇතුලේ නැති නිසා මේක true වෙනවා හරි
ඊට පස්සේ අපිට පුළුවන් සිංගල් දැන් මේකම අපිට පුළුවන් මේ දැන් අපි ස්ට්‍රිං එකක් ලියනකොට අපි දැනට දන්නවා x සමානයි මෙන්න මෙහෙම මේ ඩබල් බ්‍රැකට්ස් වලින් මේ බ්‍රැකට්ස් දෙකෙන් අපිට මෙහෙම හදන්න පුළුවන් ස්ට්‍රිං එකක් මේකම අපිට පුළුවන් සිංගල් බ්‍රැකට් මේ විදිහට කමා දෙකකිනුත් කරන්න පුළුවන් තව පුළුවන් වාට හිතන්න දැන් මෙහෙම මේ ලොකු ඡේදයක් තියෙනවා මේකෙදී වාට මේව කරන්න. එතකොට එහෙම ඡේදයක් ලියනකොට අපිට ඒකෙදි මෙන්න මේ විදියට ඔන්නෝම අපි මොකක් හරි ඡේදයක් ගමුකෝ. මේක මෙහෙම ලයින්ස් දෙකක තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් මෙහෙම සිංගල් එකක් දැම්මොත් මේක ඊළඟ ලයින් එක ඩිටෙක්ට් කරන්නේ නැහැ මේ හිතමුකෝ මෙතන මේක ඩිටෙක්ට් කරන්නේ නැහැ මෙතන ඊළඟ ලයින් එක දැන් මේ සිංගල් ලයින් එකත් ඔයාට මේක කරන්න ඕන නම් එතන පුළුවන් ඔයාට එහෙම කමාස් 3ක් ඔයාට දාන්න එතකොට අවසානයේත් මේක කමා 3ක් දාලා කවර් කරන්න පුළුවන් ඒ විදිහට තමයි යන්නේ ඊළඟට මේකේ ඔයාට තියෙනවා මේ මොකක් හරි තියෙන එකක් අපිට පුළුවන් සිම්පල් කැපිටල් කරන්න. එතකොට අපි හිතමුකෝ අපි මෙතන D1 සමානයි මෙහෙම ලිව්වා data කියලා. සිම්පල් වලින්. අපිට මේක මේ දැන් හිතමුකෝ මොකක් හරි D1 dot මේක තියෙනවා upper case lower case කියලා. D1 dot upper ගැහුවොත් මේක එනවා අපිට මේක sorry මෙතන මෙහෙම bracket දෙකක් දාන්න ඕන. data කියලා මේක capital වෙලා එනවා. එතකොට අපි දැන් මේක capital එකක් ලිව්වොත් හිතමුකෝ D2 සමානයි අපි මේක ලියනවා capital වලින් data කියලා ඊට පස්සේ අපිට පුළුවන් මේක සිම්පල් කරන්න නම් d2 dot lower කියන එක කෝල් කරන්න. එතකොට මේ කෝල් කරාම අන්න ඒක සිම්පල් වෙලා එනවා. ඔය විදිහට තමයි තියෙන්නේ. ඊළඟට ඔව් ඔය ටික තමයි දැනන් ඉන්න ඕන. මේක ඉගෙන ගන්න variables වල sorry string වල පොඩි quiz එකක් තියෙනවා. මේක ටක් ගාලා chat එකට දාන්න. ලොකු වෙලාවක් දෙන්න බෑ. දැන් කරපු මේවා තියෙන්නේ. ටක් ගාලා දාන්න. හරි. උත්තර දානවා. ස්ට්‍රිං වල හරි අපි බලමු. පළවෙනි එකට මොකක්ද ෆන්ක්ෂන් එක? පළවෙනි එකට 1 අපිට පුළුවන් කට්ටිය දාලා තියෙනවා. ඔව්. හරි.
මේකෙදී අපිට මෙතන hello python කියලා දෙකක් තියෙනවා. මෙතෙන්දී අහනවා කොහොමද මේ ප්‍රශ්නේ නම් වැරදුනට කමක් නැහැ. මේක දැම්මේ මම ඔයාලගේ දැනුම බලන්න දන්නවද කියලා. මෙතෙන්දි මුල අකුර විතරක් කැපිටල් වෙලා තියෙනවා. ඉතින් ඒකෙදී අපිට පුළුවන් title කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න. එතකොට උත්තරේ 1. හරි. දෙවෙනි එක දැනගෙන ඉන්න ඕන. එතෙන්දිත් පොඩි අමතර දෙයක් තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් නැහැ. කට්ටිය හරි උත්තරේ දාලා තියෙනවා. මේකෙදී ස්ට්‍රිං එකක්. මේකේ ස්ට්‍රිං එකක් එන්නේ. මං හිතනවා හැමෝම 2 දාලා තියෙනවා. හරි. ඊට පස්සේ තුන්වෙනි එක අහන්නේ කොහොමද length එක බලන්නේ? ඒක අපි කතා කරා len කියන ෆන්ක්ෂන් එකෙන් තමයි බලන්නේ. හරි. ඉතින් අපි ස්ට්‍රිං වලින් අදට නවත්තමු. අපි ඊළඟ දවසේදී ලිස්ට් ගැන කතා කරමු සහ එතනින් එහාට බලමු. Q&A එකට කලින් මම මතක් කිරීමක් කරන්නම්. ඊයේ ජොයින් වෙන්න නැති අය ඉන්නවා නම්. ඒකට අද තමයි අපේ අවසාන ප්‍රී සෙෂන් එකේ දවස. ප්‍රී සෙෂන් විදියට ජොයින් වෙන්න පුළුවන් දවස. ඒකට විශේෂ දෙයක් කියන්න තියෙනවා. අද සෙෂන් එක එන්ඩ් වුණාම අපි පේමන්ට් එක කරන විදිය ඔයාට බැංක් ස්ලිප් එකකින් හෝ නැත්නම් ඔන්ලයින් පේමන්ට් එකක් කරලා ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි PDF එකක් හරි මොනියම් හෝ ප්‍රූෆ් කරන්න පුළුවන් දෙයක් ඉදිරිපත් කරලා පේමන්ට් එක ගෙවලා ඔයාට මේකට ජොයින් වෙන්න පුළුවන්. හරිද? ඒකට අවශ්‍ය කරන දේවල් අපි පැහැදිලිව ගෲප් එකට දානවා. එතකොට ඔයාට අද දවසේ ඉඳන් 15 වෙනිදා තමයි ඊළඟ දවස තියෙන්නේ. ඒක පේඩ් සෙෂන් එකක්. එතෙන්දී ඔයාට මේක ජොයින් වෙන්න පුළුවන්. ඒකෙදී පේමන්ට් එක කරන්න ඔයාට දවස් 2ක් තියෙනවා. ඊළඟට දැන් කාට හරි 15 වෙනිදා වෙද්දී ගෙවන්න අපහසුතාවයක් තියෙනවා. ඔයාට දවස් 5ක් ඇතුළත 15 ඉඳන් දවස් 5ක් ඇතුළත අලුත් කෙනෙක්ට වුණත් ජොයින් වෙන්න අවස්ථාව දීලා තියෙනවා. හැබැයි මං හිතනවා ෆිල් වෙයි කියලා. ඒක නිසා ඔයා ඉක්මන් කරන්න. මොකද අපි ලොකු පිරිසක් අරගෙන උගන්නන්නේ නැහැ. ඔයාලා අද දකින්න ඇති හැමෝම ගැනම බලනවා උත්තර දාන්න කියනවා. මේ විදිහට හැමෝම ගැනම අපි හොයලා බලලා මේක කරන්නේ නැතුව නිකන් තියරි එකක් උගන්නලා යන කෝස් එකක් නෙවෙයි. ඒකට 15 ඉඳන් ඉදිරියට දවස් 5ක් පුළුවන්. කාට හරි අපහසුතාවයක් තියෙනවා නම් ඒක අපිත් එක්ක ඩිස්කස් කරලා අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔයාට පුළුවන් ඒක තව දවස් කිහිපයක් ඉස්සරහට ඉල්ලගෙන ජොයින් වෙන්න. හැබැයි ඔයාට එතෙන්දි පොඩ්ඩක් ෆලෝ කරන්න වෙයි. වගේ පොඩ් ඩීටේල්ස් දීලා අපිට ප්‍රූෆ් කිරීමක්. ඒ විදියට ඊළඟට ඔයාට ඉන්ස්ටෝල්මන්ට් ගෙවනවා නම් ඒත් එහෙමයි. පළවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක 15 වෙනිදා වෙනකොට ගෙවලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි යන්නේ. එතකොට මේක මාස දෙකක ප්‍රෝග්‍රෑම් එක. ඔයාලට රෙකෝඩින්ග් සම්බු වෙනවා. පේමන්ට් එක කරාම LMS එකට ඇක්සස් එක ලැබෙනවා. ඒ දවසේම සාමාන්‍යයෙන් 12ට කලින් වගේ රෙකෝඩින් එක අප්ඩේට් වෙනවා. එතකොට ඔයාට ඒක බලන්න පුළුවන්. ඒ විදිහට තමයි වෙන්නේ. එතකොට අපි බොහෝ දුරට Google ෆෝම් එකක් දානවා ඔයාලට. එතෙන්දී ඔයාට ස්ලිප් එක එතෙන්ට අප්ලෝඩ් කරලා ඔයාගේ විස්තර අප්ලෝඩ් කරලා කෝස් එකට ඇක්සස් එක ගන්න පුළුවන්. හැබැයි කරන්න දෙයක් නැහැ. අපි ගන්න ප්‍රමාණය ගත්තට පස්සේ අපි තව එක්කෙනෙක්වත් වැඩිපුර ගන්නෙ නැහැ. ඒක නිසා ඔයා පොඩ්ඩක් ඉක්මන් වෙන්න. දැන් මේ අද ආපු කට්ටිය බලලා ඒක බලන්න එපා. මොකද අද Python කරන නිසා අපි group එකට දැම්ම අද Python කරන්න කියලා. එතකොට එතෙන්දී ගොඩක් කට්ටිය join වෙන්න නැහැ අද. ඒක නිසා එහෙමයි කියලා ඉන්න එපා. හරි. දැන් අපි Q&A එකට යමු. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් කෝස් එක ගැන.
ඉදිරි පේමන්ට් ගෙවන විදිය ගැන නැත්තම් කෝස් එකේදී ඔයාගේ මොකක් හරි අහන මැෂින් ලර්නින් වල ප්‍රොබ්ලම් එකක් ගැන ඕන දෙයක් දැන් ඔයාලට අහලා විසඳ ගන්න පුළුවන්. මැසේජ් එකක් ටයිප් කරන ගමන් ඉන්නවනම් පොඩ්ඩක් හෑන්ඩ් රේස් කරලා ටයිප් කරන්න. මොකද නැත්තම් ඔයා ටයිප් කරලා ඉවර වෙනකොට මේ මීටින් එක එන්ඩ් කරලා තියෙන්නේ නැහැ. ඒක නිසා ඔයා මැසේජ් එකක් ලොකු එකක් ටයිප් කරනවා නම් හෑන්ඩ් රේස් කරලා ටයිප් කරන්න. හරි. ඔයාලට අන්මියුට් ඔප්ෂන් එකක් දෙන්නම්. ඔයාලට මයික් එක ඔන් කරලා ප්‍රශ්න අහන්නත් පුළුවන්. හරි. කාට හරි ප්‍රශ්න තියෙනවද? කෝස් එකේ ෆ්ලෝ එක හරි නැත්නම් ඔයාලට ජොයින් වෙන විදිය නැත්නම් රෙකෝඩින්ග්ස් ලැබෙනවද? මේක මේ Python එක ඔයා දකින්න ඇති අද ගොඩාක් අපි ටටක් ගාලා කරා. අද Python පටන් ගත්තේ සාමාන්‍යයෙන් පැයක් විතර ගිහිල්ලානේ. ඒකට භාගයක් කරලා තමයි පටන් ගන්න. ඒත් අපි පොඩ්ඩක් දුරට ගියා. Python දවස් තව දෙකක් වගේ කරයි. දෙකක් තුනක් වගේ. එතකොට ඊට පස්සේ අපි ඊළඟට දේවල් වලට යනවා. අර Python අල්ලගෙන පොඩ දවසක් ඉන්නේ නැහැ. හැබැයි Python දැන් අත ඉක්මන් වැඩි කියන අය ඒගොල්ලොන්ට වෙනම කෝස් එකක් දෙනවා සහ අපි එතන ගයිඩන්ස් එකක් කරනවා. ඔයගොල්ලොත් එක්ක ඒ කෝස් එකේ ඔයාලට බැරි දේවල් අසයින්මන්ට් ඒ දේවලුත් අපි ඔයාලට හෙල්ප් එක දෙනවා. අපි රෙකෝඩින් ටික දීලා බලන් ඉන්නේ. ඔයාට Python පුළුවන් වෙලා මෙතෙන්ට සම්බන්ධ වෙනකන් ඔයාව ඒ ගයිඩන්ස් එක අරන් යනවා. ඒක නිසා ඔයාට මගේ ඇරෙන්නේ නැහැ. මේකෙත් රෙකෝඩින්ග්ස් තියෙනවා. එතකොට එතෙන්දී සෙෂන් එකක් ගොඩක් අය ඉන්නවා නම් අපි එක්ස්ටර්නල් එකක් හරි දාලා ඒක දෙගොල්ලෝ සම්පාත කරන වැඩේ කරනවා. එකම ලෙවල් එකට ගේන්න. හැමෝම එන්ඩ් එක වෙද්දී මැෂින් ලර්නින් අර ඕගොල්ලොන්ගේ තිබ්බ ගෝල් එක ඇචීව් කරගන්න පුළුවන් ලෙවල් එකට මම ගේනවා. කියන්නේ අපි හිතමුකෝ කියන්නේ එන්ම ගෝල් එක ඉන්ටර්න්ෂිප් එකක් හරි රිසර්ච් එකක් හරි ඔයගොල්ලොන්ගේම මොකක් හරි අයිඩියා එකක් ඉම්ප්ලිමන්ට් කරන දෙයක් හරි කරන්න පුළුවන්. හරි. මම හිතනවා කාටවත් ප්‍රශ්න නැතුව ඇති කියලා. එහෙනම් අපි සෙෂන් එක එන් කරමු. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්.